right කියන මාතෘකාව ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාස ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාස ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාස ප්‍රතික්‍රියාවක් ආශ්‍රිත තාප විපර්යාස විපර්යාසය කියන්නේ මොකද්ද? විපර්යාසය කියන්නේ මොකද? විපර්යාසය වෙනස කියන එක. විපර්යාසය කියන්නේ වෙනස. හරි, විපර්යාසය කියන්නේ වෙනස. එතකොට අපි ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙච්ච තාපය එනකම් තාප ශක්තිය සිද්ධ වෙලා තියෙන වෙනස ගැන තමයි බලන්න යන්නේ. හරි, මොකද ඇතම් ප්‍රතික්‍රියා තියෙනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියාවෙන් එළියට තාපය නිදහස් කරනවා. හරි, ඇතම් ප්‍රතික්‍රියා තියෙනවා ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ප්‍රතික්‍රියාව තුළට තාපය අවශෝෂණය කරගන්නේ ඒවා. කියන්නේ අපි සමහර වෙලාවට බීකර් එකට කෙමිකල්ස් ටික දැම්මම පස්සේ අපිට තේරෙනවා මේ බීකරේ රත් වෙනවා. බීකරේ රත් වෙනවා කියන්නේ ඇතුළේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව තාපය එළියට නිදහස් කරනවා. අපේ අතට තාපය දැනෙනවා. ඒ නිදහසෙන් තාප ශක්තිය අපිට දැනෙනවා ඒක රත් වෙනවා කියලා. එහෙම නැත්නම් බීකරෙත් එක රත් වෙනවා. ඒ තියෙන මොකද ලික්විඩ් එක ඒක ඔක්කොම රත් වෙනවා. ඒ જાති අපි තාපය ගායක ප්‍රතික්‍රියා කියලා හඳුන්වන්නේ තාපය ගායක කරන එළියට දෙන්න කියන්නේ. අනිත් જાතිය තමයි බීකරේ ඇතුලේ කෙමිකල්ස් ටික කලවම් කරාට පස්සේ බීකරේට සීතල වෙලා යනවා. ඒක දැනෙනවා සීතල වෙනවා කියලා. ඒක දැනෙනවා සීතල වෙනවා කියන්නේ. ඒකට හේතුව තමයි අර ඇතුලේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව ඇතුලේට තාපය ගන්නවා. තාපය ගන්නවා නම් ගන්නේ පරිසරයෙන් ඉඳලා. පරිසරයෙන් තමයි ගන්න. මොකද අපේ පද්ධතිය කවුද අර දැන් ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකන් නම් අධ්‍යයනය කරන්නේ මම මේ පද්ධතියෙන් මේක ඒ බීකරේ ඒකට තමයි පද්ධතිය වෙන්නේ. ඒක ඌ සීතල වෙනවා කියන්නේ ප්‍රතික්‍රියාව ඇතුළට තාපය දීලා ඇතුළට ගිහිල්ලා ඌ ඒ විදිහේ ප්‍රතික්‍රියාව තියෙන දැන් ඔය අංශු අක්ෂේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ අංශු අක්ෂේ. ඒකට ප්‍රතික්‍රියාවට තාපය ඕන වටේ තියෙන අංශු ටිකෙන් තමයි ඌ ගන්න තාපය. අංශු සීතල වෙනකොට අංශු තාපය බීකරේ අවුට තියෙන ඒවා. බීකරේට වඩා පරිසරයේ උෂ්ණත්වය වැඩි වෙනවා කියන තාපය තමයි. අයියේ ඉන්කියල් තාපය කියලා කියන්නේ උෂ්ණත්වය වැඩි කරන උෂ්ණත්වය වැඩි කරනකොට තාප ශක්තිය ගමන් කරන කොහොමද සිද්ධ වෙන්නේ? ඒ තාපයේ කියන ක්‍රියාව සිද්ධ වෙනවා හැම වෙලාවෙම උෂ්ණත්වය අඩු වෙනකොට වැඩි වෙනකොට නිර්මාණය වුණු පද්ධතියක් ඇතුළේ. බලාගෙන යන්න මොනවද කියලා මම කිව්ව දේවල් එකපාරට තේරෙන්නේ නැති වෙයි. හරි, බලමු එකින් එක මොකද කියලා. ටයිප් එක ලියන්න ප්‍රතික්‍රියාවක් ආසිත තාප විපර්යාසය වරාණ කියන්නේ Q delta Q කියලා හඳුන්වනවා මේ. Q හෝ delta Q. Q හෝ delta Q. කියන්නේ එනවා බොහෝ රසායනික ප්‍රතික්‍රියා සිදුවීමේදී පද්ධතියෙන් තාප ශක්තිය පිටවීම හෝ පද්ධතියෙන් තාප ශක්තිය පිටවීම හෝ පද්ධතියට තාප ශක්තිය අවශෝෂණය වීම සිදුවේ. පද්ධතියෙන් තාප ශක්තිය පිටවීම හෝ පද්ධතියට තාප ශක්තිය අවශෝෂණය වීම සිදුවේ. එතකොට මේ කියපු ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ පද්ධතිය ආරම්භක අවස්ථාවේ නම් අවසන් අවස්ථාවට යනවනේ. මොකද ආරම්භක අවස්ථාව කියන්නේ වෙන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න කලින්. අවසන් අවස්ථාව කියන්නේ වෙන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ. මොකද අපි කිව්වා ආරම්භක අවස්ථාව. පද්ධතියට ආරම්භක අවස්ථාව කියන්නේ යා බාහිර පරිසරයක් එක්ක අන්තර්ක්‍රියා සිද්ධ කරන්න කලින් කියන එක. අන්තර්ක්‍රියා සිද්ධ කරාට පස්සේ එයා අවසන් අවස්ථාවට ඇවිල්ලා ඉන්නේ. ඒකට ආයේ තිබ්බ අපි කලින් දාලා හිටපු පදාර්ථ නෙවෙයි දැන් ඉන්නේ වෙනස් කරලා තියෙන්න පුළුවන්. හරි. එතකොට පද්ධතියේ ආරම්භයේදී යම් කිසි ශක්තියක් හිටියා අවසානයේදී යම් කිසි ශක්තියක් හිටියා. ඒ ශක්ති විපර්යාසය නැත්නම් ඔය කියන ශක්ති වෙනකේ නම් මට දැනගන්න පුළුවන්. අවසන් ශක්තිය මොකක්ද කරලා? ආරම්භක ශක්තිය අඩු කරලා බලන්න. අවසන් ශක්තිය ආරම්භක ශක්තිය අඩු කරලා බලන්න. තාප විපර්යාසය එහෙම නැත්නම් බේසික් කියන එක තාප විපර්යාසය
නැත්නම් ඩෙල්ටා Q සමාන වෙනවා අවසන් ශක්තිය විනා ආරම්භක ශක්තිය. අවසන් ශක්තිය විනා ආරම්භක ශක්තිය. දාන්න. අවසන් ශක්තිය විනා ආරම්භක ශක්තිය. රයිට් මට කියන්නේ දැන් මෙතන අවසන් ශක්තිය කියලා අපි ශක්තිය කියන්නේ ආදේශ කරන්නේ. ආරම්භක ශක්තිය කියලා ශක්තිය කියත් තමයි ආදේශ කරන්නේ. කියන්නේ අගයකින් අගයක් අඩු වෙන්නේ මෙයාට වඩා මෙයා ලොකු වෙලා තිබ්බොත් ලොකු ඍණාගයක් තියෙන නිසා මෙතන අවසන් උත්තරේට ඍණ වෙන්න පුළුවන්. මෙයාට වඩා මෙයා වැඩි නම් අවසන් උත්තරේට ධන වෙන්න පුළුවන්. නැත්නම් ඍණ වෙන්න පුළුවන්. අවසන් උත්තරේට ධන වෙනවා කියන්නේ අවසන් උත්තරේට ධන වෙනවා කියන්නේ ශක්තියට වඩා දැන් පද්ධතියේ වැදගත් වෙන ශක්තිය මොනවාද? වැඩි වෙලානේ. ඒ කියන්නේ පද්ධතිය එයාගේ තිබ්බ ශක්තිය තිබ්බට වැඩි කරගෙන කියන්නේ පද්ධතිය කොහෙන් හරි තැනකින් මොනව කරන්නද? ශක්තිය පද්ධතිය තුළට අරගෙන වෙන්න බෑ. තේරුණාද? හරි? පද්ධතිය මම දැන් මේ ශක්ති වෙනස ගත්තට පස්සේ මේකෙන් මේක අඩු කරාට පස්සේ එන්නේ ධනාගයක් කියන්නේ මේක ලොකුයි කියන එකනේ. හරි? ඒ කියන්නේ මේ පද්ධතියේ ආරම්භයේ තිබ්බ ශක්තියට වඩා දැන් ශක්තිය වැඩි. ඒක ශක්තියක් තිබ්බ දැන් මේක වැඩි වෙලා දැන් කොහෙන් හරි ඒක ඇතුළට ශක්තිය අරගෙන තියෙනවා. ඔගේ අර ශක්තිය අරගෙන තියෙනවා. කොහෙන්ද ගන්නවනම් ගන්න තියෙන පද්ධතියයි මායිමයි පරිසරයෙන් ඉන්නේ. එන කොහෙන්ද ගන්නේ? පරිසරයෙන් ශක්තිය අරගෙන තියෙන්නේ. හරි? එහෙනම් මේ තාප විපර්යාසයේ ධනාගයක් වෙනවා කියන්නේ අවසන් ශක්තිය වැඩි වෙලා කියන එක. ඒ කියන්නේ මෙයාගේ තුලට, ඒ කියන්නේ පද්ධතිය ඇතුළට තාපය අවශෝෂණය වෙලා තියෙනවා. ඉතින් ඒ જાතියේ ක්‍රියාවලිය හඳුන්වනවා. ඒ කියන්නේ මේ ඩෙල්ටා Q ධන වෙලා එන ක්‍රියාවලිය. ඩෙල්ටා Q ධන වෙලා එන ක්‍රියාවලිය අපි හඳුන්වනවා තාප අවශෝෂණ ක්‍රියාවලිය. එහෙම නැත්නම් අපි ප්‍රතික්‍රියාවෙන් කතා කරන්නේ තාප අවශෝෂණ ප්‍රතික්‍රියා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. ඍණ වෙලා නම් මෙන්න මෙතන එනාගේ ඍණ වෙලා නම් ඒ කියන්නේ මේකෙන් මේක අඩු වෙනකොට ඍණාවලියක් නම් අවසාන පිළිසෙට එනවා කියන්නේ ඒක තේරුම ගන්න මේ ආරම්භක ශක්තිය වැඩි කියන එකනේ. තේරුණාද? ශක්තිය වැඩි ඒ කියන්නේ හිතිය ශක්තිය, මේ ඉන්න ශක්තිය ආරම්භක ශක්තිය, අවසන් ශක්තිය දැනකට ඒක අඩුයි. ඒ කියන්නේ තියාගෙන ඉන්න ශක්තිය දැන් නෑ නාගා පද්ධතිය. එහෙනම් මේ ශක්තිය මොනවා කරලා මේ අනිවාර්ය කරන්න තියෙන්නේ කොහොමද? ඒක ශක්තිය එළියට දාන්න නැත්නම් ශක්තිය එළියට දාන්න ඕනේ. ශක්තිය එළියට දාන්න ඕනේ. කියන්නේ පද්ධතියේ තිබ්බ ශක්තිය අඩු වෙලා නම් ඒක එළියට දාන්න ඕනේ. හරි. යම් කිසි ශක්තියක් එළියට දාන්න ඕනේ. ඒ කියන්නේ මේ පද්ධතිය ක්‍රියාවලිය සිද්ධ වීමේදී එයාගේ ශක්තිය පිටතට අයින් කරලා දාලා තියෙනවා. අපි හඳුන්වනවා පාපය විනිශ්චය කරලා තියෙනවා. අපි කියනවා ඒවට පාප දායක ක්‍රියාවලිය. එහෙම නැත්නම් පාප දායක ප්‍රතික්‍රියා. පාප දායක ප්‍රතික්‍රියාවෙන් මේ පාප විපර්යාසයේ කියන කාරණා ප්‍රතික්‍රියා මොකද ප්‍රධාන විදිහට කතා වෙන්න පුළුවන් එකක් තමයි පාප අවශෝෂක ප්‍රතික්‍රියා, පාප දායක ප්‍රතික්‍රියා. පැහැදිලි කරා? රයිට්. දැන් මේක කොටු කරගන්න. අපිට මේවායින් ගණන් වගේ කියලා නම් ඉන්නේ නැත්තේත් නෑ. පොඩි පොඩි යන්න පුළුවන් පොඩි පොඩි ගණන් වලට. කියන්නේ මේවා ඩෙල්ටා Q වගේ ධනාගයක් නම් ඩෙල්ටා Q වගේ ධනාගයක් නම් ඩෙල්ටා Q වගේ ධනාගයක් නම් පද්ධතියේ ශක්තිය වැඩි වී ඇත. පද්ධතියේ ශක්තිය වැඩි වී ඇත. පද්ධතියේ ශක්තිය වැඩි වී ඇත. එනම් තාපය අවශෝෂණය වී ඇත. එනම් තාප ශක්තිය පද්ධතිය තුළට අවශෝෂණය වී ඇත. එනම් තාප ශක්තිය පද්ධතිය තුළට අවශෝෂණය වී ඇත. එනම් තාප ශක්තිය පද්ධතිය තුළට අවශෝෂණය වී ඇත.
මෙවැනි ක්‍රියාවලි මේ ආයෙම යන්න තාපය අවශෝෂණීය ඇති කියලා ලියන්න. මෙවැනි ක්‍රියාවලිය අපි වෙනම කතා කරන එකයි. වෙනම කතා කරන එකයි කතා කරන්නේ. හරි ලියන්න. රුවට ලියන්න ඩෙල්ටා Q වගේ ඍණ නම් 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 පද්ධතියේ ශක්තිය අඩු වී ඇත. 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 එනම් පද්ධතිය තාප ශක්තිය විමෝචනය කර ඇත. පද්ධතිය තාප ශක්තිය විමෝචනය කර ඇත. අර සාමාන්‍යයෙන් අපි ඔය ඩෙල්ටා Q වගේ එහෙම නැත්නම් ශක්ති විපර්යාසය ගණනය කරන ඕලෙවල් විචාර කරන්නේ නැති මේක සමාන ඩෙල්ටා Q සමානයි ms ඩෙල්ටා T ms ඩෙල්ටා T ඩෙල්ටා Q කියන්නේ තාප විපර්යාසය එහෙම නැත්නම් ශක්ති වෙනස m කියන්නේ ස්කන්ධය s කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය ඩෙල්ටා T කියන්නේ උෂ්ණත්ව වෙනස. right දාන්න. ms θ කියලා කතා කරනවාද? Q සමාන ms θ. ඒක තමයි ඔය. ඩෙල්ටා Q සමාන ms ඩෙල්ටා θ. s කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. ලියන අනුමාත්‍රාවක් තාපදායක ප්‍රතික්‍රියා. ඔව් විශිෂ්ට තාපධාරිතාවය s දෙකද ඔයාලා මේක ලියලා Q සමාන ms mc θ කියලානේ. Q සමාන mc θ. හරි අපි ඕලෙවල් වලදී පාවිච්චි කරන සංකේත. ඔක ඇත්තම සංකේතය s කියන්නේ සිම්පල් s පාවිච්චි කරන්නේ. ස්පෙસિෆික් හීට් කැපැසිටි කියන්නේ විශිෂ්ට තාපධාරිතාවය. C එක පාවිච්චි කරන්නේ තාපධාරිතාවයට ඇත්තටම. තාපධාරිතාවයට පාවිච්චි කරන්නේ ඇත්තටම නම් කැපිටල් C සහ සිම්පල් C දෙකම පාවිච්චි කරන්න පුළුවන් එහෙමත් යනවා කතාව. මේකේ එකම වචන ටික නමුත් මේ සංකේත භාවිත කරන අපි සිම්පල් S පාවිච්චි කරන්නේ මෙතන. හරි උසස් පෙළට. ස්පෙસિෆික් හීට් කැපැසිටි විශිෂ්ට තාපධාරිතාවය. තාපදායක ප්‍රතික්‍රියා අනුමාත්‍රාව. තාපදායක ප්‍රතික්‍රියා. ඔයාලට කැමති විදිහට මේ සමීකරණ අපිට ගන්න ප්‍රශ්නයක් නැහැ. කැමති විදිහට ගන්න තමයි. ඒක ඕලෙවල් කමෙන්ටරි ඉන්කමෙන්ට් හරිය. ඒ කියන්නේ වෙනම කිසිම දෙයක් ගන්න දෙන්න බෑ. බලහන්කො දැන් මේකේ ඔක්කොම රෙකෝඩ් වෙනවා. ඒ කියන්නේ මේකේ අර නොයිස් කැන්සලේෂන් කියනවා තිබ්බට මම හිතන්නේ මේක මේ ලොකු ඉරිට් ගන්න වෙයි දන්නේ. හැබැයි මේක දැන් YouTube එකට හරි දාන්න යන වෙන එකට බලන්න. දැන් පොඩි එකෙක් කෑ ගන්න වෙනවා. වම් සුන්තු වෙනවා පොඩි එකෙක් කෑ ගන්න වෙනවා. මේ දවස්වල තියෙන සක්සස් වලනේ අර එපා කියලා අර ඉන්න බඩුම් ගාලා වැටෙන ඉස්සේ එපා කියලා කෑ ගන්නවා. උදන් මහා වේලලා අපි
කියන ඉන්ටර්වල් එකක් දීලා ඇති මොකක් හරි ඉන්ටර්වල් එකක් දීලා ඇති මේ මැඩම් හරි ගුරුවරයා පල්ලයට හරි ගිහිල්ලා ඇති. ඔය පොඩි පන්තියෙන් මම ආයේ කියන දේ අහන්න දැන්. ඔයගොල්ලන්ට කෑ ගන්න බෑ කියලා තේරෙනවනේ. කෑ ගන්න නැහැ කියලා අපි උපකල්පනය කරනවා. උඹලා කෑ ගන්නවා. සාමාන්‍ය රිවිෂන් වල එනවා කෑ ගන්නවා අඩුයි. කෙලවෙලා නෙවිලි. ඊන් කලින් ගාඩිය දාලා පේපර් වල ලියද්දි කෙලවෙලා ඉන්න රිවිෂන් එක ඒ තුන් කෑ ගන්නවා බා. ඒ පොඩි පන්තියනේ ඔය මම හිතන්නේ බා මොකද මේ මම දන්නේ ඒක එහෙම කරනවද දන්නේ නැහැ. එහෙම කරනවනම් මේක මානම කියලා. මොකද ප්‍රාථමික පන්තිවල උගන්වන ගුරුවරුන්ට එහෙම බා වෙනම ගෙවන්න තමයි මම කියන්නේ. කියන්නේ වෙනම මේ පොඩි ළමයි කියන්නේ විෂය උගන්වනවට අමතරව පොඩි උන් කන්ට්‍රෝල් කරගන්නවා. මම කියන්නේ වෙනම ස්ට්‍රෙස් ඇති ආයේ. ඉතින් ඒක කරන්න පුළුවන් ඔය ගමන් බැරි. මට පොඩි පන්තියක් දීලා ගණන් උගන්වන්න කියනවා. අපිට ගණන් පුළුවන් හරි මොකක් හරි කියලා ගණන් උගන්වන්න කියනවා. ටික වෙලාවක්දී මොකද පොඩි උන්ට ගන්නන්න කියොත් එන්නේ අර මොකක්ද? ඇයි එකක් කොහොම කන්ට්‍රෝල් කරගන්න බෑ. අනිත් එක මොන්නේ දැන් ඔය කට්ටියට වගේ කොන්න බඳවා කොන්න පැතින්ද මේ උන් කන්ට්‍රෝල් කරන්න හරියම මොකද? පොඩි උන් කන්ට්‍රෝල් කරන්න. ඒක කරන්න බැරි වැඩක් ඇත්තටම. අපිට නම් කරන්න බැරි වැඩක්. ඒක තමයි ඔකට දකලා දෙන්න බෑ මම ඒක හොඳට මොකක් කරලා දෙන්නේ. ඉදිරියට නෑනේ දෙලා. ඉතින් පන්තිල දෙලා මොකක්ද කියන්නේ මේකට. එකේ දෙකේ පන්තිල දෙලානේ. මම දැකලා මම ඉන්නොත් දැනනේ ඒක. ඉන්නවනේ ඉස්සරලා එනම ඉස්සරලා ඩයල් දෙන්න ඕනේ. ඒ පොඩි පන්තිල එකේ දෙකේ එක දෙක තුන කියන්නේ නම් එහෙම දාම හරි කියන්නේ. එක පන්තිය එක කියන්නේ ටිකක් තියෙයි. දෙක කියන්නේ දැන් ඒක ඉස්කෝලේ අවුරුදු දෙකක් ඇවිල්ලා තුන කියන්නේ දාම හරි කියෝ. මොනවා ටිකක් එනම මාරු. අතර පහ අපිට උදාහරණයකට දක්කලා උණු කියලා ඉන්නේ ඉන්නේ ගලවන්න නැති. අතර කියන්නේ තුන කියන්නේ එනම දරුණු. මම කියන්නේ මම දැකලාම නෑ පොඩි කාලේ දැන් අපි මම ඉස්කෝලේ දෙක වෙනවා තියෙනවා ඉස්කෝලේ දෙකෙන් එකකවත් එකේ දෙකේ පන්තිවල මේ සරල උගන්වන්න දෙකවන. අපි සමාහත කේන්ති යන හින්දා දන්නේ නැහැ. මම දන්නේ ඒක මොකක් හරි ටීචර්ස්ලාගේ ට්‍රේනින් ප්‍රෝග්‍රෑම් එකක් හරි මොකක් හරි ඇති සමාහත. තුනක් මම නම් දැකලා තියෙනවා මේ මේ ටීචර්ස්ලා මේ සර්ලා නේ ටීචර්ස්ලාම ඉන්නේ කියන්නේ මේ මැඩම් ලාම තමයි ඉන්නේ. ලේඩිස්ලා ඉන්නේ ඔක්කොමලා. අම්මා වගේ නේ පොඩි එකේ පන්ති කියන්නේ එකේ දෙකේ කියන්නේ අම්මා වගේ දැන් කර කතාව සරලව ඔක්කොම කියන්නේ ඉන්නේ. මේ අම්මට වගේ තමයි ඉතින් පන්ති පළවෙනි එක වසරේ ටීචර්. මම දැන් ඒකට කොහෙද හේතුව මේ තාත්තලාදී කියන එක හේතුව ගන්න නැතුව ඉතින් කියලා කරියොත් ඉවරන්නේ පොඩි මට ඒක නිකන් මම නැහැදිලි කිරීමක් කර ඉන්නකොට මොකක් හරි ගාගාවම මට සද්ද එකපාර විතරම එන්නේ මම උත්තරිනේකට නැන්නේ කියන්නේ. මොකද කරන්නේ කියන්නේ මූට ගහන්න. දැන් ආයේ මීටින් වල වෙලාවක බයික් යන රේස් කරගෙන මම ඉස්සෙල්ලා කිව්වලු ඒක රේස් කරන්නේ අර කෙල්ල ගොඩක් යන ඒක නිසා රේස් කරන්නේ. මොලේ දාන්න නැත්නම් පොඩට දාන්න මොලේ එක අනේ මන් දන්නේ. රේස් කරන්න බෑ ඒවල මම මේ පාරේ සර්විස් එකක් නැහැ. බයික් එකට සාමාන්‍ය මට්ටමින් ගියා. එහෙම නෑ අර කෙල්ල ගොඩක් යන රේස් කරන අර කෙල්ල මේ ගාලා පයින්නවා මම එල්ල බලනකොට ඒක පයින් මම හොඩි. පයින්නවා කියන්නේ අර බය වෙලා පයින්. ඒ කෙල්ලොත් නිකන් අධික අවධානයක් නෙවෙයි කියන්නේ උනුත්තර කියන්නේ ජඩිපුර බය වෙනවද මන්ද. අරුත් ඒකට තව ටිකක් රේස් කරනවා. රේස් කරලා ජීවිතාවදී නාම අපිට දාන්න හරියටම අපිට පාඩු පන්ති කරගන්නවා. එහෙම හරි. දැන් මෙතන මේ කේස් එක ගොඩක් සිද්ධ වෙනවා මොකද මේ පන්ති ඔක්කොම මෙතන තියෙනවා. අර බයිසිකල් වල ඇක්සලරේටර් එක වැඩිපුර අවු වෙනවා ගොඩක් අත්ති. මේ වේගෙන් අතලින් දාපු ලොරියක් වගේ ආවොත් ආයෙ රේස් කරන්න බෑ. අපිට පාඩු පන්ති කරවුවා. කොහොමද ගමන මේ කේන්ති පාලනය කරන එක එහෙම කියලා මම කියන්නේ පොඩි පන්ති වල ළමයි. අනිත් අමාරුයි ඇත්තටම. සාවදායක ප්‍රතික්‍රියා සාවදායකයි නම් සාපේ පිට වෙලා තියෙනවා ඉන්ද්‍රිය ශක්තිය වලට වඩා ඉන්ද්‍රිය ශක්තිය වල ඒ කියන්නේ ඩෙල්ටා Q කියන එක ඍණයි ඩෙල්ටා Q කියන එක ඍණයි වතුන වරහන් ඇතුලේ දාන සාවදායක ප්‍රතික්‍රියා ඩෙල්ටා Q ඍණයි කියලා. ඩෙල්ටා Q ඍණයි කිසිම තේරුමකින් තොරව ඩෙල්ටා උචිත ඍණයි කියලා ගන්න ඩෙල්ටා මම දන්නේ මොකක්ද කියන්නේ නිකන් දාලා කියලා. සාවදායක ප්‍රතික්‍රියා ඩෙල්ටා Q ඍණයි ඩෙල්ටා උචිත ඍණයි අලුරක් ගහලා ඩෙල්ටා ඍණයි කියලා දාන්න මොකද කිසිම තේරුමක් අවශ්‍ය නැහැ නිකම්ම දාලා කියන්නේ ඒක කරට කතා කරමු. කියන්නේ ප්‍රතික්‍රියාව සිදුවීමේදී ශක්තිය පිටවීම සිදුවේ. ප්‍රතික්‍රියාව සිදුවීමේදී ශක්තිය පිටවීම සිදුවේ.
යන එනම් ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුය. එනම් ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුය. එනම් ප්‍රතිඵලවල ශක්තියට වඩා නම් ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුය. ප්‍රතික්‍රියකවලට වඩා ප්‍රතිඵලවල ශක්තිය අඩුය. දැන් මේ වෙනස දැන් මේ ප්‍රතික්‍රියකවලට යම් කිසි ශක්තියක් තියෙනවා ප්‍රතිඵලවලට යම් කිසි ශක්තියක් තියෙනවා. දැන් මේකෙදි පාපදායක තත්ත්වයට තියෙන ශක්තිය පිට වෙලා තියෙන නිසා ප්‍රතික්‍රියකවල තිබ්බ ශක්තියට වඩා ප්‍රතිඵලවල ශක්තිය මුද වෙලා තියෙන්නේ පිට වෙලා තියෙන්නේ. ඒ ශක්තිය වෙනස ඒ වෙනසට සමාන ශක්තිය මොකද වෙලා තියෙන්නේ? එළියට ඇවිල්ලා අපි කියන්නේ ප්‍රතික්‍රියක ප්‍රතිඵල අතර ශක්ති වෙනසට සමාන. ප්‍රතික්‍රියක ප්‍රතිඵල අතර ශක්ති වෙනසට සමාන ශක්ති ප්‍රමාණය ශක්ති ප්‍රමාණය පරිසරයට පිටවීම සිදුවේ. පරිසරයට පිටවීම සිදුවේ. right. දැන් මේක පටල ගන්න නැතුව හොඳට අහගන්න මේ කියන්න යන කතාව. මේ කතාව නැත්නම් ඔය රට පටල ගන්නවා. හොඳට අහගන්න ලියලා ඉවර කරන්න පෑන් පන්සල් තියන්න පැත්තකින් ඉඳලා අහගන්න. මම පාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන ආකාරයේ ප්‍රතික්‍රියක මිශ්‍ර කරනවා බීකරයක් ඇතුලේ. බීකරයක් ඇතුලේ මිශ්‍ර කරනවා. හරි. ඒකල ඉතාලම මම මේ බීකරේ දැන් අත උඩ තියාගෙන ඉන්නේ. ලොකු තාපයක් නිකන් පොළොව තිබ්බේ අත උඩ ඕනේ. ඔන්න තාපදායක ප්‍රතික්‍රියාවක් හොඳට අහගන්න. තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙන ප්‍රතිකාරක මිශ්‍ර කරනවා බීකරයක් ඇතුලේ. හරි. දැන් මගේ පද්ධතිය මම දැන් අර්ථ දක්වන පද්ධතිය මෙන්න මේක තමයි මගේ පද්ධතිය කියලා මම අර්ථ දැක්වීමක් කරනවා. මෙන්න මේ බීකරේ සීමාවෙන් මොහොම ඉල්ල ඉවරලා මේක තමයි මගේ පද්ධතිය. හරි. ඔන්න මගේ පද්ධතිය අර්ථ දක්වගත්තා. මේක කවුද? පරිසරය. දැන් මේක පද්ධතිය. මේ පාඩින් අදලා තියෙන මොකද්ද එතකොට? සීමාව. හොඳට අහගන්න. දැන් මට කියපන් මේ පද්ධතියේ ප්‍රතික්‍රියාව කොහෙද තියෙන්නේ? ප්‍රතික්‍රියාව කොහෙද තියෙන්නේ? ප්‍රතික්‍රියාව තියෙන්නේ මෙතනද එහෙම නැත්නම් මේ හරිය වගේ? ප්‍රතික්‍රියාව නම් මේ කොහේ හරි තැනක මේක අස්තු ඇතුලේ තියෙන්නේ. පද්ධතිය ඇතුලේ තමයි ප්‍රතික්‍රියාව තියෙන්නේ කොහොම හරි. හරි. ප්‍රතික්‍රියාව මෙන්න මේ වගේ තැනක තියෙන්නේ. මම මේක මෙහෙම පැහැදිලි කරන්නේ ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. හරියට නැත්නම් මේ ප්‍රශ්නත් එක්ක කතාව පැහැදිලිව තේරෙන්නේ නැහැ. දැන් මොන જાතිය ප්‍රතික්‍රියාවක් කියනවම ප්‍රතික්‍රියාව පාපදායක ප්‍රතික්‍රියාවක්. ඒකේ තේරුම මොකද්ද? ප්‍රතික්‍රියට ඉන්නවා මෙන්න ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා ප්‍රතිඵල හැදෙනවා මුගේ ශක්තිය වැඩි මුගේ ශක්තිය අඩුයි. ඒ කියන්නේ මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට ශක්තිය එළියට නිදහස් වෙනවා. ශක්තිය පිටුයි. දැන් ප්‍රතික්‍රියාව දැන් මේක ඇතුලේ උදාහරණ කෙමිකල්ස් ටික කලවම් කරලා දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ගමන් තියෙන ප්‍රතිඵලත් හැදෙන්නේ ප්‍රතික්‍රියාවක් ඉතුරු වෙනවා. අවසානයේ විදන්නවා සීමාකාරී ප්‍රතික්‍රියාවේ අවසන් වෙනකම්ම ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ඕනේ. හරි? අපි කතා කරලා තියෙන ඒවා. එතකොට මේ තමයි පද්ධතිය මේ හැමතැනම තියෙන ප්‍රතිකාරකක් තියෙන ප්‍රතිඵලය ඔක්කොම ඉන්නවා. දැන් ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ගමන් නිශ්චය කරලා තියෙන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන බව තියෙන්නේ ප්‍රතික්‍රියාවෙන් ශක්තිය නිදහස් කරනවා. ප්‍රතික්‍රියාවෙන් ශක්තිය නිදහස් කරනවා. ප්‍රතික්‍රියා ශක්තිය නිදහස් කරනකොට මේ ඉන්න ප්‍රතිකාරක අංශුයි ඒ ඉන්න නැත්නම් මේ පද්ධතියේ ඉන්න අංශු වලට පාපය ලැබෙනවා නේද ප්‍රතික්‍රියාව. මේ පද්ධතියේ ඉන්න අංශු වලට පාපය ලැබෙනවා නේද ප්‍රතික්‍රියාව.
ඇයි ප්‍රතික්‍රියාව ශක්තිය පිට කරනවා. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ශක්තිය පිට වෙනවා. ඒ කියන්නේ ශක්තිය මේක ඇතුලේ මොන ශක්තියක් එළියට නිදාස් වෙනවා. එළියට නිදාස් වෙනවා කියපු ගමන් මේ දැන් මම කියන්නේ ප්‍රතික්‍රියාව තියෙන්නේ හරිම තැනක තමයි සීමාවේ ගැටේ අයියද කියලා මට කියන්න බෑ කියලා. පද්ධතිය තුළ කියන්න ඕන. එතකොට මේ පද්ධතිය ඉන්නවනම් පද්ධතිය අපි තාම නැද කියලා. පද්ධතිය නැද ඉන්නා අර පිට කරන ශක්තිය පිට වෙනවා. ප්‍රතික්‍රියාව සිද්ධ වෙනවා. ශක්තිය පිට වෙනවා. ඒ එනකොට මේ පද්ධතියේ ඉන්න අංශු මොනවා වෙනවද? රත් වෙනව නේද? ඇයි මම අර ප්‍රතික්‍රියාව ශක්තිය පිට කරනකොට මේ පද්ධතියේ තියෙන අංශු වලට ශක්තිය ලැබෙනවා. ශක්තිය ලැබෙනවා. එහෙනම් අපි හිතමුකෝ නිෂ්ඨ කරද්දී කාලය උෂ්ණත්වය ඔන්න මෙන්න කාම උෂ්ණත්වය. හරි මේ කාම උෂ්ණත්වය හරි මෙන්න කාලයක් මෙන්න කාම උෂ්ණත්වය එන්න මේ උෂ්ණත්වය සහ කාලයක ප්‍රස්තාරය මම අඳුන් ගන්න. හරි හොඳට අහගන්න. දැන් අර ප්‍රතික්‍රියා මොන ඊටම මෙතන ප්‍රතිකාරක දෙකක් පාවිච්චි කරනවා කියන්නේ එක ප්‍රතිකාරකයක් මම මේක දාලා පුරවලා තියෙන්නේ. ඔන්න කාලය ගත වෙනවා යනවා මෙන්න කාලෙ නිම වෙලා තියෙන කාම උෂ්ණත්වය ඉන්නවා. කාම උෂ්ණත්වය මෙයා තියාගෙන ඉන්නවා. මම මේ T1 කාලයේදී දෙවෙනි ප්‍රතිකාරකේ මේක මිශ්‍ර කරපු ගමන් මේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඇයි ඒ ප්‍රතික්‍රියාව ගන්න ගැටෙන්න ගත්තා කියන්නේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න අවශ්‍යයි. හරි ඒක කතා කරනවා දැන් කොහොමද ප්‍රතික්‍රියාව වෙන්නේ කියන මට දැන් මෙහෙම මිශ්‍ර කරපු ගමන් සිද්ධ වෙනවා කියලා කිව්වොත් ඕක අපි නියමනම කතා කරන්නේ චාලක රසායන පාඩමේදී. හරි එතකන් දැනගෙන ඉන්න ඔන්න එක ප්‍රතිකාරකයක් තියෙනවා අනිත් ප්‍රතිකාරකය වැඩිච්ච ගමන් ඔන්න දැන් ප්‍රතික්‍රියාව පටන් ගන්නවා. ප්‍රතික්‍රියාව පටන් ගන්නකොට මොකක්ද වෙන්නේ නැද්ද? ප්‍රතික්‍රියාව තාපදායක නිසා මේ පද්ධතියේ ඉන්න අංශ වලට තාපය ලැබෙන්න ඕනේ. පද්ධතියේ ඉන්න අංශ වලට තාප ශක්තිය ලැබෙනවා කියන්නේ ඒ අංශ මොනවා වෙනවද? වෙනවා කියන්නේ පද්ධතිය වෙන මොන පද්ධතිය රත් වෙන්න ඕනේ. එහෙනම් ඔන්න පද්ධතිය රත් වෙනවා දැන්. පද්ධතිය උෂ්ණත්වය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඔන්න මේ සීමාවට පරක් දැන් මේ නගල රත් වෙනවා. දැන් මේක තාපදායකයි දැන් මෙයා රත් වෙනවා. ඔන්න කාම උෂ්ණත්වයට වඩා. මේකෙන් සම්ම කියන්නේ දැන් කාම උෂ්ණත්වයට වඩා රත් වෙනවා. දැන් මේක දැන් කාම උෂ්ණත්වයට වඩා වැඩි උෂ්ණත්වයක ඉන්නේ උෂ්ණත්වය. එහෙනම් මුදේ උෂ්ණත්වය වැඩි මුදේ උෂ්ණත්වය අඩුයි. මෙතන සිද්ධ වෙන්නේ අර අපි මුලදී කතා කරන මොන ක්‍රියාවලියද? සංකේතීය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. සාපය කියන ක්‍රියාවලිය නැත්නම් සාප ශක්තිය ජීවමාන කරගැනීම සිද්ධ වෙන්නේ නැහැ. මෙයා මොකද කරන්නේ? මේ පරිසරයෙන් ඇතිතරම් සාපය ගන්න නැති මේක. මෙයා මොකද කරන්නේ? මේ නැති කාම උෂ්ණත්වය නැත්නම් සාප වෙනවද? සාපය ගන්න. එහෙනම් මේක ආපහු වැඩිලා ගියම මේක කාම උෂ්ණත්වයට යනවා යම් කිසි වෙලාවක් ගියාම යම් කිසි වෙලාවක් ගියාට පස්සේ මේ යම් කිසි වෙලාවක් ගත වුණාට පස්සේ මේ පද්ධතියේ මෙන්න මේ උෂ්ණත්වය ආපහු කාම උෂ්ණත්වයට පත් වෙනවා කියන්නේ මේ ප්‍රතික්‍රියාව ඉවර වෙලා අවසන් වෙනවායි. තවදුරටත් තාප පිට කිරීම සිද්ධ වෙන්නේ නෑ. පද්ධතිය රත් වෙන්නේ නෑ. කවුරුහරි එහෙනම් මතක තියාගන්න. තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පද්ධතිය රත් වෙනවා. පද්ධතිය රත් වෙනවා. මම මේ බීකර අතේ තියාගෙන හිටියානේ. මම මේ බීකරේ අතේ තියාගෙන හිටියානම් මගේ අතට මොකක්ද වෙන්නේ? රස්නේ දැනෙන්න අවශ්‍යයි. තාපදායක ප්‍රතික්‍රියාවක් පද්ධතියක් තුළ සිදු වෙනකොට මේ පද්ධතිය පරිසරයට තාපය නිදහස් කරන්න ගන්න නිසා පද්ධතිය තාපය පරිසරයට නිදහස් කරන්න ගන්න නිසා මේ පද්ධතියේ උෂ්ණත්වය ඒ අපිට දැනෙන්නේ නැහැ. කියන්නේ පද්ධතිය පරිසරයට තාපය නිදහස් කරනවා නම් තාපයේ කියන ක්‍රියාවලිය නැති ගානේ ඒ කියන්නේ උෂ්ණත්වයෙන් ඉඳන් තව තැනකට යන්නේ උෂ්ණත්වය ඉක්ුත් වැඩි වෙනවා අන්තිමට අඩු වෙනවා. ඒ කියන්නේ මේ පද්ධතිය උෂ්ණත්වය වැඩි තැනක තියෙනවා. එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවලදී පද්ධතිය රත් වෙලා තමයි තාපය පරිසරයට නිදහස් කරන්නේ. පැහැදිලිව තේරුණාද? තේරුණානේ? right. එහෙනම් මම මේ දීකරේ දැන් මේකේ තාපදායක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා. මම මේ දීකරේ අතේ තියාගෙන හිටියොත් මගේ අත අනිවාර්ය මොන වෙනවද? මගේ අතට දැනෙන්නේ රස්. මගේ අතට දැනෙනවා රස්නාලා විද්‍යාව පරීක්ෂණ කරලා බලන්න පුළුවන්. මේ දීකරේ අතින් අල්ලන්නේ නැහැ සාමාන්‍යයෙන්. හැම එකකින්ම අතින් අල්ලන්නේ සමහර වෙලාවට කුපුරලා යන්නත් පුළුවන්. තාපය වැඩි වෙලා කුපුරලා යන්නත් පුළුවන්. හරි. සමහර ලාවට අපි නියත උෂ්ණත්ව කතාරේම පාවිච්චි කරනවා. වතුර දාලා ඉවර කරන වෙලාව තියෙනවා. අර අම්ල ප්‍රශ්න මිශ්‍ර කරද්දී මතකද මම කිව්වා. සමහර ලාවට වතුර දාගෙන දාලා කරන්න කියලා ඉවරලා. හරි නැත්නම් ලොකු තාපයක් නිදාස් කරනවා. මේ නැත්නම් මෙහෙම අල්ලගෙන අර කුපුරලා ගියොත් එහෙම ඔක්කොම පිච්චිලා යන්නත් පුළුවන්.
හරි එහෙනම් හොඳ මතක තියාගන්න තාපමාන ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට උෂ්ණත්වයේ හැසිරීම මෙන්න මේ වගේ එකක් වෙනන්නේ උෂ්ණත්වයේ පද්ධතිය වැඩි කරගන්නවා මේ පද්ධතිය උෂ්ණත්වයට යනලා තියෙන්නේ ඊවන් කාලේදී අර ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට යම් කිසි වෙලාවකට පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වෙන එක නතර වුණාට පස්සේ කවුරුහරි තාපය පිට කරන්නේ නැහැ ඒ කියන්නේ එයාගේ තාපය පිට කරලා ඉවර වෙලා ආපහු කාමරෙට පිටතම පද්ධතිය ඇවිල්ලා නතර වෙනවා තේරුණාද හරි එන්නේ හොඳට මතක තියාගන්න සාම්ප්‍රදායික ප්‍රතික්‍රියාවලදී පද්ධතිය රත් වීමක් සිද්ධ වෙනවා ඒ අතට ඒ රත් වීම දැනෙනවා මොකද සාම්ප්‍රදායික ප්‍රතික්‍රියාවේදී පද්ධතිය රත් වෙන නිසා පද්ධතිය උෂ්ණත්වය වැඩි වෙන නිසා පරිසර උෂ්ණත්වයට වඩා පද්ධතිය උෂ්ණත්වය වැඩි වුණාම පද්ධතියෙන් පරිසරයට තාපය නිදහස් වෙනවා තාප ශක්තිය නිදහස් වෙනවා අපේ අතට දැනෙන්නේ අපේ අත කියන්නේ පරිසරය කියලා කියන්නේ ඒ අතට දැනෙන්නේ ඒ එන තාපය පැහැදිලිද තේරුණාද ප්‍රශ්න තියෙනවද නෑ දාගන්න පොඩ්ඩක් සිදු වෙනවා ඒක කරලා යන්න තාපදායක ප්‍රතික්‍රියාව සිදුවීමේදී තාපදායක ප්‍රතික්‍රියාව සිදුවීමේදී ප්‍රතික්‍රියාවෙන් ශක්තිය පිටවන බැවින් පද්ධතියේ උෂ්ණත්වය පළමුව ඉහළ ගොස් අනතුරුව තාප ශක්තිය පරිසරයට පිට වූ පසු පද්ධතිය නැවත මුල් උෂ්ණත්වයට පැමිණි right අඳගන්නකෝ මේවා නම් ආපහු අඳින්න අවශ්‍ය නැහැ. ඔව්. කවන්නේ. මේක ඇඳලා මේක අඳින්න අවශ්‍යයි. පැහැදිලි නේද එහෙනම් තාපදායක ප්‍රතික්‍රියාවලදී කොහොමද පද්ධතිය රත් වෙන්නේ අපේ අතට කොහොමද උණුසුම දැනෙන්නේ කියන එක හරි ආන්න පුළුවන් ඈ හරිද මේක නම් ඔයාලා නයි කියන්න බෑ උනාට කමන්නේ ලගන්න පොඩ්ඩක්
එතකොට ගත්තොත් ඒ කියන සංයෝගය B බවට පත් වෙනවා නම් ඒ කියන සංයෝගය B බවට පත් වෙන අපි කියමු මෙයාගේ ශක්තිය තියෙනවා ජූල් 100ක් කියලා. B කියන කාර්යයට වඩා ශක්තිය අඩු වෙන්න බෑ. 80ක් විතර තියෙනවා ජූල්. එහෙනම් අමතරව තව තාප ශක්තිය නිදහස් වීමක් සිද්ධ වෙනවා බාහිර පරිසරයට. තාප ශක්තිය ජූල් 20ක ප්‍රමාණයක් වලට නිදහස් වෙන්න ඕනේද? බාහිර පරිසරයට නිදහස් වෙන්න. දාගන්න මේක යටින් අර ග්‍රාෆ් එකට මේක දාගන්න. මේක මේ T1 T2 කාලය තුල තමයි ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ. අන්නේ ශක්තිය නිරූපණය කරවුවොත් මේක හරි. කරගන්න. ශක්තිය නිරූපණය කරවුවොත් ශක්තිය සාධාරණක් වගේ ශක්තිය සාධාරණ කියලා කියන්නත් බෑ මේක. මේ නිකන් ශක්තියෙන් පෙන්වනවා මේකේ. ශක්තිය සාධාරණක් තමයි ඒකට. ශක්තිය. සාපදායකයි එන්න ප්‍රතික්‍රියක යම් කිසි ඉහළගේක තියෙනවා. ප්‍රතික්‍රියක යම් කිසි ඉහළගේක ශක්තියක් තියා ඉන්නවා. ප්‍රතිඵල යම් කිසි පහළගේක ශක්තියක් තියෙන්න ඕනේ. මොකද සාපදායක නිසා මෙන්න මේ ශක්තිය අඩුවීමක් තියෙන්නේ. ශක්තිය පිටයි. බලන්න. ඔයාලට මේ ඉරිදා පන්ති කරන්නේ ඉරිදා මොකද්ද මේ වෙසක් පොයේ තියෙන කැලෙන්ඩරේ නෑ පොයේ තියෙන උනට පොය කියන්නේ පොයට පසුදින මොකක් හරි සීන් එකක් තියෙන බයික් එකකින් අපි පිළිපදින්න අනිවාර්යයෙන් හරි ඔය කට්ටිය වැඩ තියෙන උනට ටියුට් කම්ප්ලීට් කරන්න තියෙනවා වායු ටියුට් එක ලබන සතිය මට එනකොට කම්ප්ලීට් කරලා තියෙන්න ඕනේ කටුකොළ වල නම් ගණන් හදන්නේ කටුකොළ ටික අරන් ඉන්න නිකන් ඉරි ටිකක් ගහගෙන ඉන්න එපා හරි නැත්තම් මම දන්නේ නැහැ බං මෙතෙන්ද ඉතින් මට මතකයි වුණාටම මගේ මම කෙනෙක් ක්ලාස් එකේ ඉන්නකොට පේපර් එක කරන් ඉන්න කියලා තිබ්බා පේපර් එක කරගෙන ගියා ඉරි ටික ගහගෙන ගියා MCQ පේපර් එකේ හැබැයි යවුවා ගහන්න වෙයිතේ තමයි උත්තර හරියට මේ ප්‍රශ්නේ උත්තර කරලා වුණා ගහන්න හේතුව තමයි මේ සාක්ෂිනේ මම පේපර් එක කරා කියන්නේ ගෙදරදී කරා කියන්නේ සාක්ෂිනේ මොකද ඉරි ටික එතන ගිහින් ගවද්ද නෙමෙයි බං අතරම හොඳ පොයින්ට් එකක් ඒක එහෙනම් ඒකට පුටි ගන්න ඕන ලබන සතියේ නම් අපේ වෙලකොල ටිකක් අරන් ගිහින් තමයි MCQ පේපර් එක පෙන්වන්න කරන්නේ අපේ හෝම්වර්ක් පේපර් වෙනම දුන්නා හරි ටියුෂන් එක ඒ නිසා මට ඔයාලගේ ගෙදරට බලන්න අවශ්‍යයි ගෙදරට බලනවා නම් ක්ලාස් එකේ ගෙදරට අනිවාර්යෙන් බලනවා ටියුට් එක දීලා ඉවරලා කරගෙන ඇවිල්ලා තියෙනවා එතකොට නැතුණු ගාලා එලවනවා වෙන කරන්න දෙන්නේ නැහැ එලවන්නේ එහෙම මොකුත් නැහැ වැඩි කරන් අර උඹ බලන්නේ පොඩි උන්ගේ බලන්න වෙලා තියෙන මට ඒක බලන්නේ නැහැ නේ කොහොමද අන්තිමට බලන්නේ නැහැ නේ ගෙදරට මම බලන්න හේතුව මට මේක උවමනාවක් තියෙනවා මම මේක ඔය කට්ටිය කරව ගන්න හරි කියන්නේ වැඩ කරවන්න වෙන ක්‍රමයක් නැති නිසා හරි දැන් ගිය සතියේ බලවනකොට කට්ටිය කරලා තිබ්බේ නැහැ මදි සැටිස්ෆයි වෙන්න බෑ ඒක සර්ටිෆිකේෂන් එක මදි ඒ නිසා ලබන සතියේ දැන් මේ සතියේ නිවාඩු තියෙන නිසා ලබන සතියක් තියෙනවා මොකද හිත පේපර් ක්ලාස් එක තියෙන්නේ නැහැ ඒ නිසා ඔයාලට ලබන සිකුරාදා තමයි පේපර් ක්ලාස් එක අපිට හම් වෙන්නේ අපව වැඩ කරන කාලේ තියෙනවා ටියුට් එක කම්ප්ලීට් කරන් ඉන්න වායු ටියුට් එක කම්ප්ලීට් කරන් විභාග ගණන් ටිකක් එක්ක තියෙන කොහොමද දීලා තියෙන විභාග ගණන් ටිකක් දීලා ටියුට් එකේ ගණන් ටිකක් දීලා තියෙනවා විභාග ගණන් ටිකක් දීලා තියෙනවා ඒකත් එක්ක ඔක්කොම කරන් ඉන්න පුළුවන් 80 ගණන් වල ඉන්න හරි විභාග ගණන් ලේසි නම් ටියුට් එක ගණන් ටික අමාරුයි ටික හදන්න ඉන්න කොහොමද රයිට් හරි මේ වෙලාවටනේ රතු බෑනින් ලියන්න එනම් බඳුනක් තුළ තාපදායක ප්‍රතික්‍රියාවක් සිදුවන විට එම බඳුන රත් වීම අපට නිරීක්ෂණය කළ හැක. එම බඳුන රත් වීම
අපට නිරීක්ෂණය කළ හැකියි. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. පොඩක් හෝ ප්‍රතික්‍රියා උදාහරණ ප්‍රශ්න නේ. ඔයාලා මෙන්න මේ ග්‍රාෆ් එක ගන්නනේ. මේ ග්‍රාෆ් එක හදලා තිබ්බේ. මේ ග්‍රාෆ් එක ඉස්සරහින් ලියන්න. එහෙම නැත්නම් අර අනිත් ග්‍රාෆ් එක ශක්ති සටහන කියලා ග්‍රාෆ් එක දාගෙන ඉන්නවත් කමන්නේ. ඉතින් තියෙන දැනගෙන ලියන්න. ඒ ග්‍රාෆ් දෙක අතර ඔය ශක්ති සටහන ඉස්සරහින් ලියන්න. ග්‍රාෆ් එක දාලා ශක්ති සටහන පල්ලෙන් ගහලා මේ ශක්ති සටහන ඉස්සරහින් ලියන්න කොහොමද? දැන් මේ හොඳට හිතලා උත්තර දෙන්න. දැන් තාපදායක ප්‍රතික්‍රියාව ලියාගන්න. තාපදායක ප්‍රතික්‍රියාවලදී ප්‍රතික්‍රියකවල ශක්තියට වඩා ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඇදලා තියෙන ප්‍රතිඵලවල ශක්තිය අඩුයි. ශක්තිය අඩු වෙන ස්ථායීතාවය මොකද ඒක? ප්‍රතිඵලවල ස්ථායීතාවය වැඩි. ඒ කියන්නේ ගොඩක් වෙලාවට ඉදේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවෙන් තාපදායක ප්‍රතික්‍රියා. තාපදායකයි කියන්නේ ඉන්නතන ශක්තිය වැඩි. ඒ ඉදේ මාර්ග ප්‍රතික්‍රියාව සිද්ධ වෙන ඉදේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාව මම කියන්නේ එයා ගොඩක් වෙලාවට බලන්නේ ශක්තිය අඩු කරනට යන්නේ ශක්තිය අඩු කරන යනවා කියන්නේ තාපදායක ප්‍රතික්‍රියාව තමයි සිද්ධ වෙන්නේ. හරි. ගොඩක් වෙලාවට ඉදේ සිද්ධ වෙන ප්‍රතික්‍රියාවලදී ස්වයං සිද්ධ ප්‍රතික්‍රියාව ගොඩක් තාපදායකයි. හේතුව නිර්මාණය වෙන්නේ ස්ථායීතාවය වැඩි වෙයි. අපි දන්නවා පදාර්ථයේ ස්ථා කරන්නේ කොහොමද? ස්ථායීතාවය වැඩි කරනට යනවා. ඔතන ඉස්සරහින් කියන්නේ මෙහෙම. තාපදායක ප්‍රතික්‍රියාවක සෑදෙන ප්‍රතිඵල. තාපදායක ප්‍රතික්‍රියාවක සෑදෙන ප්‍රතිඵල තාපදායක ප්‍රතික්‍රියාවක සෑදෙන ප්‍රතිඵලවල ශක්තිය අඩු බැවින් පද්ධතියේ ස්ථායීතාවයේ සාපේක්ෂව වැඩි වේ. 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 right. දාන අනුමාතුකාව තාප අවශෝෂක ප්‍රතික්‍රියා. තාප අවශෝෂක ප්‍රතික්‍රියා. වරහන් ඇතුලේ ඩෙල්ටා Q ධනයි. ඩෙල්ටා Q ධනයි. කිසිම අවබෝධයකින් තොරව ඩෙල්ටා H ධනයි කියලා දාගන්න. අනේ ආගන්න තාප අවශෝෂක ප්‍රතික්‍රියා. right. අරකේ අනිත් පැත්ත කතාව ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්නේ ඩෙල්ටා Q ධන වෙනවා කියන්නේ අවසන් ශක්තියෙන් ආරම්භක ශක්තිය අධි කරපුවාම එන අගය ධන අගයක්. ඒක තේරුම අවසන් ශක්තිය විශාලත්වයේ වැඩි ආරම්භක ශක්තියට වඩා. ඒ කියන්නේ පද්ධතිය ආරම්භයේ තියාගෙන හිටියට වඩා වැඩි ශක්තියක් දැන් තියාගෙන ඉන්නවා ක්‍රියාවලිය සිද්ධ වුණාට පස්සේ ප්‍රතික්‍රියාව සිද්ධ වුණාට පස්සේ. ඒ කියන්නේ මෙයා ශක්තිය වැඩි කරගෙන කලින් තිබ්බ ශක්තියට වඩා දැන් ශක්තිය වැඩි කියන්නේ ශක්තිය කොහෙන් හරි අරන් මෙයාගේ ඇතුළට පද්ධතිය ඇතුළට ශක්තිය අරගෙන. හරි. ඒ කියන්නේ අපි කියනවා ඒවට ඒ જાති ක්‍රියාවලිය වලට කියන තාප අවශෝෂක ක්‍රියාවලිය නැත්නම් තාප අවශෝෂක ප්‍රතික්‍රියා. හරි වෙනම ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩි. ඒ වැඩි වෙලා තියෙන ශක්ති ප්‍රමාණය මෙයාගෙන් මෙතෙන් යනකොට වැඩි වෙලා තියෙන ශක්ති ප්‍රමාණය මෙයා පිටින් අවශෝෂණය කරගෙන තියෙන්නේ අතට. පැහැදිලි? ලියන්න මෙහෙම. ප්‍රතික්‍රියාව සිදුවීමේදී ශක්තිය අවශෝෂණය වීම සිදුවේ. ප්‍රතික්‍රියාව සිදුවීමේදී ශක්තිය අවශෝෂණය වීම සිදුවේ. ප්‍රතික්‍රියාව සිදුවීමේදී ශක්තිය අවශෝෂණය වීම සිදුවේ.
එනම් ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩිය. එනම් ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩිය. එනම් ප්‍රතික්‍රියක වලට වඩා ප්‍රතිඵලවල ශක්තිය වැඩිය. තුලකල් යන්න ඊළඟ පොයින්ට් එක. ප්‍රතික්‍රියක ප්‍රතිඵල අතර ශක්ති වෙනසට සමාන ශක්තියක්. ප්‍රතික්‍රියක ප්‍රතිඵල අතර ශක්ති වෙනසට සමාන ශක්තියක්. ප්‍රතික්‍රියක ප්‍රතිඵල අතර ශක්ති වෙනසට සමාන ශක්තියක්. පරිසරයෙන් පද්ධතියට අවශෝෂණය වීම සිදුවේ. බලා ගන්න ආයෙත්. ඔන්න අවශෝෂණය වීම සිදුවේ. දැන් පැත්තකින් අනේ ආගන්න. කලින් කතාවමයි මෙන්න බීකරයක් අරගෙන බීකරයට මිශ්‍ර කරනවා ප්‍රතිකාරක මිශ්‍ර කරනවා. මේ ප්‍රතිකාරක මිශ්‍ර කරන්නේ මම මේ වෙලාවේ කරන්නේ තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සඳහා. හරි? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සඳහා තමයි ප්‍රතිකාරක මිශ්‍ර කරන්නේ. එතකොට මොන ප්‍රතික්‍රියාවක ඉන්නවා? මෙන්න ක්‍රියාවලිය සිද්ධ වෙනවා. මෙන්න ක්‍රියාවලිය මෙන්න ප්‍රතිඵල ශක්තිය අඩුයි. ප්‍රතිඵල වල ශක්තිය වැඩි. එහෙම වෙන්න නම් ප්‍රතික්‍රියාව තුළට ශක්තිය අවශෝෂණය වීමක් සිද්ධ වෙන්න අවශ්‍යයි. හරි. ප්‍රතික්‍රියාව තියෙන්නේ කොහෙද කියනවා? මේක මම කිව්වා තැනක් කියන්නේ. අපි කියමු ප්‍රතික්‍රියාව මේ පද්ධතිය නැද තියෙන්නේ. ප්‍රතික්‍රියාව පද්ධතිය නැද තියෙන්නේ. පද්ධතිය තමයි ප්‍රතික්‍රියාව දරාගෙන ඉන්නේ ඇත්තටම. දැන් ශක්තිය අවශ්‍යයි. ප්‍රතික්‍රියාව සිද්ධ වෙන්න ශක්තිය අවශ්‍යයි. කියන්නේ ශක්තිය අවශෝෂණය මේක මෙතනින් යනවා ශක්තිය අවශෝෂණය කරගන්න. යා මොකද කරන්නේ? ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට මේ ඉන්න අංශුන්ගෙන් ශක්තිය මොනව කරගන්නවද? මේක ඇතුළට අවශෝෂණය කරගන්නවා. අවශ්‍ය කරන ශක්තිය අවශෝෂණය කරගන්නවා. හරි. මේ ඉන්න අංශුන්ගෙන් ශක්තිය අවශෝෂණය කරගන්නවා කියන්නේ මේ ඉන්න අංශුන් වල ශක්තිය කියලා කියන්නේ මෙයාලගේ අභ්‍යන්තර ශක්තිය වෙන්න බැරි අංශවල. හරි. අභ්‍යන්තර ශක්තිය වෙනවා. එයාලගේ තියෙන ශක්තිය ප්‍රතික්‍රියාව අවශෝෂණය කරගෙන අලුත් ප්‍රතිඵල වර්ගයක් හදනවා කියන්නේ මේ අංශුන්ගේ ශක්තිය අඩු වෙලා යන්න නෑ. ඒ කියන්නේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා කියන්නේ මේ අංශු වල එයාලගේ උෂ්ණත්වය මොනවා වෙනවද? උෂ්ණත්වය අඩු වෙලා යනවා. මොකද ඉන්ද්‍රියයන් ශක්තිය අඩු වෙලා යන නිසා. ප්‍රතික්‍රියාව සිද්ධ වීමේදී මේ තියෙන අංශුන්ගෙන් ශක්තිය අදලා ගන්නවා ප්‍රතික්‍රියාව ඇතුළට. ඇදලා ගන්නවා. එතකොට මේ අංශුන්ගේ ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ යාලගේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා. ඒ කියන්නේ යාලගේ උෂ්ණත්වය අඩු වෙනවා. ඒ ප්‍රතිඵලයක් විදියට ප්‍රතික්‍රියාව සිද්ධ වෙන දක්ත ගමන් මේ පද්ධතියේ උෂ්ණත්වය මොනවා වෙයි යනවාද? අඩු වෙයි යන්නේ. ඇයි? අපේ ප්‍රතික්‍රියාව විද්‍යාත්මක ගන්න. තේරෙනවද? අනේ තේරෙනවද කියවතාව? හරි? හරි. ඔන්න අඩු වෙගෙන යනවා. දැන් පද්ධතිය කාමර උෂ්ණත්වයට වඩා පද්ධතිය මොනවා වෙලාද? පද්ධතිය සීතලයි. පද්ධතිය සීතලයි පරිසරය අන්න පද්ධතිය පරිසරය. පද්ධතිය දැන් ටික සීතල වෙනවා. අයියේ ප්‍රතික්‍රියාව පද්ධතිය ශක්තිය උදේ අතට ගල ගන්නවා. පරිසර උෂ්ණත්වයට වඩා පද්ධතිය උෂ්ණත්වය දැන් අඩුයි. එහෙම නම් දැන් පරිසරයෙන් කළ ගන්න ඕනේ. ආයෙත් දැන් එන්නේ උෂ්ණත්වය වෙනස් වෙයි. පද්ධතිය උෂ්ණත්වය අඩුයි පරිසර උෂ්ණත්වය වැඩි. ආයෙත් දැන් සිද්ධ වෙන අර තාපයේ කියන ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ නැහැ. වැඩි උෂ්ණත්වයෙන් අඩු උෂ්ණත්වයට මොන වෙන්නේ නැද්ද? තාප ශක්තිය ගමන් කරන. පරිසරය කියන්නේ මේ නිකන් තුලින්දේ කියන්නේ මේක ඔතන කියනවා මෙතන ඔක්කොම පරිසරයෙන්
පද්ධතිය එළිය සියල්ල පරිසරය. ඇති වෙන කාර්යය තියෙනවා මොකද කරන්නේ? තාපය දෙනවා. ඒ මෙහා උෂ්ණත්වය වැඩි මෙහා උෂ්ණත්වය අඩු. තාපය දෙනවා. ටික මොකද වෙන්නේ? නියම පත් වෙලා එල්ලෙවල් ආයි කාම උෂ්ණත්වය දෙනවා. මේ උෂ්ණත්වය දෙනකොට දැන් ප්‍රතික්‍රියාව කොහොමද වෙලා තියෙන්නේ? ඉවර වෙලා තියෙන්නේ. එතන එනවා ආයි තවදුරටත් තාපය ඇදීම සිද්ධ වෙන්නේ. ඒ කියන්නේ මෙහා අපව උෂ්ණත්වය දෙනවා. කාම උෂ්ණත්වයට ඇවිල්ලා. එහෙනම් අවශෝෂක ප්‍රතික්‍රියාව සිද්ධ වෙනකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පද්ධතියේ තියෙන තාප ශක්තිය ප්‍රතික්‍රියාවට ඇතුළට ඇදිලා යන නිසා පද්ධතිය සීතල වෙනවා. සීතල වෙන පද්ධතිය නැවත කාමර උෂ්ණත්වයට ගන්න පරිසරයෙන් පද්ධතිය ඇතුළට තාපය අවශෝෂණය වීම සිද්ධ වෙනවා. එහෙනම් මේ වෙලාවේදී අපිට බලා ගන්න පුළුවන් මේ අත උඩින් මේ දීකරේ තියෙන්නේ. මගේ අත උඩින් මේ දීකරේ තියෙන්නේ මට දැනෙන්නේ මගේ අතට මොකද? මගේ අතේ තියෙන දැන් මගේ අත පරිසරයේ තියෙන මගේ අතේ තියෙන තාප ශක්තිය පද්ධතිය මොනව කරනවද? ඇදලා ගන්නවා. මගේ අතේ තියෙන තාප ශක්තිය ඇදලා ගන්නවා කියන්නේ දැන් මේ ඉන්න අංශුන්ගේ තාප ශක්තිය ගන්න. මේ ඉන්න අංශුන්ගේ තාප ශක්තිය ගන්න. මේ ඉන්න අංශුන්ගේ තාප ශක්තිය කියන්නේ මෙයාලගේ අභ්‍යන්තර ශක්තිය. ඒක අද වෙනවා කියන්නේ මේ අංශු මොකක්ද? මේ අංශු මොකක්ද? සීතල වෙනවා. මේ අංශු සීතල වෙනවා. මගේ අතට නැහැ. මගේ අතට දැනෙන්නේ සීතලක් දැනෙනවා. හරිම සමස්තාව. මගේ අතට සීතලක් දැනෙනවා. මොකද මගේ අතේ තිබ්බ තාපය මොනවද යන්නේ? ගන්නවා මේ පද්ධතිය. පද්ධතිය ගන්න. පද්ධතිය ගන්න. ඒ කියන්නේ මගේ අත මොනව වෙන්න ඕනේ? සීතල වෙන්න ඕනේ. එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට පද්ධතිය මොනව වෙන්න ඕනද? සීතල වෙනවා. පද්ධතිය සීතල වෙනවා. එකපාරට හිතෙන්න පුළුවන් පද්ධතිය රත් වෙන්න ඕනේ නේ බං. ඇයි තාප ඕක තමයි මම කිව්වේ පටල ගන්න එපා කියලා. මේක නියම කතාවක් ඒකින්ද තාපේ දැන් පද්ධතිය තාපේ අවශෝෂණය වල පද්ධතිය රත් වෙන්න ඉතින්. නෑ එහෙම නෙවෙයි. ඇත්තටම නම් වෙන්නේ මොකද්ද? පද්ධතිය සීතල වෙනවා. මොකද පද්ධතිය ඇතුළේ ඉන්න ප්‍රතික්‍රියාවකින් කවුරුද? ශක්තිය අදින්. තේරුණානේ? පැහැදිලිනේ කියනවා පැහැදිලිද? හරි. එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී මගේ අතර මොකක් නිරීක්ෂණය කරන්න පුළුවන්ද? සීතල නිරීක්ෂණය කරන්න පුළුවන්. ඇතුළේ තියෙන්නේ අත උඩන. අත උඩන තියෙන්නේ සීතල නිරීක්ෂණය කරන්න පුළුවන්. හරි. රයිට්. යන්නේම ප්‍රතික්‍රියාව සිදුවීමේදී ශක්තිය අවශෝෂණය වන බැවින් පද්ධතියේ උෂ්ණත්වය පළමුව පහළයයි. මේ ගැන ප්‍රතික්‍රියාව සිදුවීමේදී ප්‍රතික්‍රියාව තුළට ශක්තිය අවශෝෂණය වන බැවින් පද්ධතියේ උෂ්ණත්වය පළමුව පහළයයි. පරිසරයෙන් ශක්තිය අනතුරුව පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරගෙන පද්ධතිය නැවත මුල් උෂ්ණත්වයට පත් වේ. ඒකට යම්කිසි කාලයක් ගත වෙනවා. ඒ කාලය අතරතුර අපිට කාම උෂ්ණත්වයට වඩා අඩු උෂ්ණත්වයක පද්ධතිය තියෙන නිසා මගේ අතට සීතල බලා ගන්න පුළුවන්. මොකද මගේ අත උඩ නම් යා දීකරේ තියාගෙන ඉන්නේ. මගේ අතේ තියෙන මේ තියෙන අංශෝන්ගෙන් මේ තියෙන පදාර්ථයෙන් යා ශක්තිය ගන්නවා. මොකද මේක සීතලයි. පද්ධතිය දැන් සීතලයි. මගේ අත රස්නේ. රස්නේ දැන් සීතල දැනට තාපය සිද්ධ වෙනවා. ඒ කියන්නේ තාප හෝමාරිය සිද්ධ වෙනවා. තාප ශක්තිය හෝමාරුව. එතකොට මගේ ඉන්න මේ අංශෝන්ගේ අභ්‍යන්තර ශක්තිය අඩු වෙනවා අංශෝන්ගේ. එයාලා උෂ්ණත්වය අඩු කරන්න ඕනේ. අඩු කරපුවම මම අපිට සීතලක් දැනෙන්න ඕනේ. එහෙනම් තාප අවශෝෂක ප්‍රතික්‍රියාවල අතක් මෙහෙම අතක් පිට තියාගෙන දීකරේ සීතල දැනෙනවා. අනතුරුව පරිසරයෙන් ශක්තිය අවශෝෂණය කරගෙන එන්නේ මුල් උෂ්ණත්වය වෙනවා. ඒලා දාගන්න මේ graph එක දාගන්න. ආයෙත් මේක අදින්න අවශ්‍ය නැහැ. මේ අර එකම කතාවනේ තියෙන්නේ. මේක දාන්න.
මේ ශක්ති සටහනක් ගැව්වොත් ශක්ති සටහනක් ගැව්වොත් ශක්තිය මෙන්න ඉන්නවා ප්‍රතික්‍රියක. දැන් ප්‍රතික්‍රියක වලට ප්‍රතිඵල වල ශක්තිය මොකක් වෙන්න ඕනේද? මොනවද වෙන්න ඕනේද? වැඩි නේ ප්‍රතිඵල. අන්න වැඩි. නම් මේක ඇතුළට ශක්තිය අවශෝෂණය වෙනවා. උදාහරණයක් ගත්තොත් අපි කියමු C කියන ප්‍රතිකාරකය මගින් B කියන එක නිර්මාණය වෙනවා. C ගේ ශක්තිය 30යි ජූල්, B ගේ ශක්තිය 80යි ජූල් කියමු. එහෙනම් මම මෙතනින් තාප ශක්තිය තව කීයක් දෙන්න ඕනේද? 50ක ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න ඕනේ. තාප ශක්තිය 50ක ප්‍රමාණයක් අවශෝෂණය කරගන්න. හරි. මේක දාලා මේකක් දාගන්න. දැන් වල පද්ධතිය ස්ථායීතාවය ගැන මොකද හිතන්නේ? පද්ධතිය ස්ථායීතාවය ගැන මොකද හිතන්නේ? ස්ථායීතාවය අඩු වෙලා වැඩි වෙලා මොකද හිතන්නේ? තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිදු වුණාට පස්සේ ස්ථායීතාවය මොකද වෙන්නේ? මොකද වෙන්නේ? ස්ථායීතාවය වැඩි වෙනවා නේ? අඩු වෙනවා? වැඩි වෙනවා අඩු වෙනවා? ඒ වගේම දැන් ප්‍රතික්‍රියක වල ප්‍රතිඵල වල ශක්තිය වැඩි. ශක්තිය වැඩි නම් ස්ථායීතාවය අඩුයි. ඒකයි අරුයි අතර ප්‍රතිලෝම සම්බන්ධයෙන් කියන්නේ එහෙම. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී මේක ඉස්සරහින් ලියන්නේ. මේ ග්‍රාෆ් එක ඉස්සරහින් ලියන්නේ මෙයාට. ශක්ති සටහනට ඉස්සරහින් ලියන්නේ. තාප අවශෝෂක ප්‍රතික්‍රියාවකදී සෑදෙන ප්‍රතිඵලවල ශක්තිය ඉහළ බැවින් සෑදෙන ප්‍රතිඵලවල ශක්තිය ඉහළ බැවින් සෑදෙන ප්‍රතිඵලවල ශක්තිය ඉහළ බැවින් පද්ධතියේ ස්ථායීතාවය සාපේක්ෂව අඩුවේ. පද්ධතියේ ස්ථායීතාවය සාපේක්ෂව අඩුවේ. පද්ධතියේ ස්ථායීතාවය සාපේක්ෂව අඩුවේ. මේ අනුව රතු බැන යන රුලක රතු බැන යන රුලක කරලා යන මේ අනුව බඳුනක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිදුවන විට බඳුනක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිදුවන විට බඳුනක තාප අවශෝෂක ප්‍රතික්‍රියාවක් සිදුවන විට බඳුන සිසිල් වීම නිරීක්ෂණය කළ හැක. 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 right. කියන මාතෘකාව දැන් යන අමුතු කතාවකට කියන මාතෘකාව එන්තල්පිය හා එන්තල්පි විපර්යාසය. එන්තල්පිය කියලා වරන් ඇතුලේ කැපිටල් H දාගන්න එන්තල්පි විපර්යාසය කියලා ඩෙල්ටා H දාගන්න. එන්තල්පිය හා එන්තල්පි විපර්යාසය.
එන්තල්පිය හා එන්තල්පි විපර්යාසය H හා ඩෙල්ටා H මෙතෙන් පටන් ගත්තේ මේ පටන් ගත්තේ දැන් බලහන් දැන් අපි කොච්චර දේවල් කතා කරලා කියලා දවසට හරි පාඩම ශක්ති විද්‍යාව වුණා ශක්ති විද්‍යාව මෙතනින් පටන්ගෙන ගානක් ලියන්න පුළුවන් උත්තර ලියන්න පුළුවන් ඔක්කොම හරි නමුත් පාඩම ගැන කිසිම මෙතනින් පටන් ගත්ත කිසිම දෙයක් නැහැ මෙතනින් පටන්ගෙන ගාන හදගෙන කියන්න පුළුවන් මහදයා මේක මොකක්ද ගණන් හදගෙන කියන්න පුළුවන් කිසිම දෙයක් නැහැ ඒ වැඩක් නැහැ නේ හරි හොඳට හිර කරලා ඉවරලා 41 50 ඇතුලේ හරි 31 30 40 ඇතුලේ හරි හොඳ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම ඊට සම්බන්ධ කරලා තාපවශෝෂණය මේ ශක්ති උෂ්ණත්ව කොහොමද විචලන වෙන්නේ රචනා ප්‍රශ්නයක් ඇතුළට දැම්මොත් එහෙම ලියන්න පුළුවන් එහෙම දැන් ලියන්න බෑ හිතන්න ඒ ළමයෙක් හිතලා ලියන්න පුළුවන් හිතලා ලියන්න නම් බං මේක හිතන්න යම් කිසි මට්ටමක දැනුම ප්‍රමාණයක් ළමයි දෙන්නේ නෝනේ නැත්නම් මේ ඔක්කොම හිතලා ලියන්න පුළුවන් කියලා නිකන් හිතේනවා ඒ හින්දා අවුලක් තියනවා කොහේ තැනක නමුත් ඒකෙන් කියෙන්නේ නැහැ කොයි වෙලාවකවත් ඒ නෝට් එක නොසලකා ඉන්නවත් ඒක සම්බන්ධව මොකුත් කියන්නේ නැහැ ඒක අනිවාර්යෙන් පාලනය කරන්න ඕනේ ඉස්කෝලේ වල ලැබ් ටික අනිවාර්යෙන් කරන්න ඕනේ ෆිසික්ස් ප්‍රැක්ටිකල් වලට අනිවාර්යෙන් යන්න ඕනේ ගෙදරට ලඟින් ඉඳපන් හරි ගිහිල්ලා කරහල්ලා මොකද මේ ප්‍රැක්ටිකල් කරලා ඉවරලා අපි මේ අත්දැකීම ගත්තොත් තමයි විශේෂයෙන් ෆිසික්ස් වල ප්‍රැක්ටිකල් එක කරන වෙලාවේ ප්‍රැක්ටිකල් එකේ තියෙන ප්‍රොසීඩියර් එකට එන නිරීක්ෂණ එන්නේ නැහැ අපි බෝඩ් එකේ කතා කරන නිරීක්ෂණ එන්නේ නැහැ සමහර වෙලාවට එතකොට ඔයාලෙන් අහන්න පුළුවන් ඇයි එහෙම ආවේ නැත්තේ කියලා කෙමිස්ට්‍රි වලත් වෙනවා කෙමිස්ට්‍රි වල වැඩිවර මම මේ ඉන්ඩිවිජුවල් ක්ලාස් එකක් එක්කම තියෙන්නේ ඒ ළමයි ඉතින් ස්කෝලේ ප්‍රැක්ටිකල් කරනවා ඔයාලා කරනවා නැති අනිවාර්යෙන් හරි ස්කෝලේ කරනවා නැති අනිවාර්යෙන් එතකොට මම කියන්නේ ඒක අනිවාර්යෙන් ස්කෝලේ ප්‍රැක්ටිකල් වලට යන්න නැහැ ඒක ඉතින් බලමු පුළුවන් තරම් ප්‍රැක්ටිකල් ප්‍රමාණයක් පන්ති ඇතුලේ කරන්න උත්සාහ කරනවා උපරිම වශයෙන් බලමු මේක කතා කරලා දැන් කරගන්න පුළුවන් වෙයි කියලා හිතනවා සමහර රසායන ද්‍රව්‍ය ගෙන්නන්න බැරි ප්‍රශ්න තියෙනවා ගෙන්න දෙන්නේ බාහිරට දෙන්න නැති ප්‍රශ්න තියෙනවා ස්කෝලේ වලට වගේ නෙවෙයි කොහොම නමුත් උත්සාහ කරන්න නම් කරමු බැරි වුණොත් ලැප් එක ගෙනල්ලා දාලා පෙන්නන්න හරි කොහොම කරත් මම කියුවා ඒ සමහර වර්ණ නේ විශේෂයෙන් රසායන විද්‍යාවේ ප්‍රතික්‍රියාවලදී සමහර වර්ණ හැදෙනවා ඒ වර්ණ අපි පොතේ කතා කරන වර්ණ ලැබ් එකේ වලට ගන්න බෑ සමහර වෙලාවට එතකොට ඒකට හේතුව මොකක් වෙන්න පුළුවන්ද කියන එක ගැන බලන්න වෙනවා ඒ වගේ දේවල් ප්‍රැක්ටිකලි එක්ස්පීරියන්ස් කරන්න තියෙනවා නම් හොඳයි මම කියන්නේ හොඳයි ඒ නිසා ඉස්කෝලේ වලට යන්න අර නෝට් වල අඩුපාඩු තියෙන්න පුළුවන් සමහර පෑලි මගහැරලා ගිහින් පුළුවන් හැබැයි මේවා ඉතින් මගහැරලා යනවා කියලා වෙලපන් ඒකට සාධාරණ හේතුවක් කියන්න බෑ මොකද අපි සතියේ පන්ති පැය 4ක් නම් කරන්නේ ඊට වඩා ලොකු වෙලාවක් තියෙනවනේ ඒකට සාපේක්ෂව ලොකු වෙලාවක් තියෙනවා ඒකට ඒ වෙලාව අරගෙන ඔයාලා දැන් නිවැරදිව උගන්වන එක ඒගොල්ලන්ගේ වගකීම හරි මම මේ කාටවත් බනිනව නෙවෙයි මම කියන්නේ මට එහෙම කිව්වම අවුල් හිතරද ඒ කියන්නේ මේ පාඩම මැදකින් පටන් ගත්තා කිව්වම කලින් කතා කරපු පාඩමේ වැදගත් කාලයක් කතා නොකර ඉඳලා කිව්වම ඒ පාඩමට වෙලා තියෙන ඩැමේජ් එක ළමයාට වෙලා තියෙන ඩැමේජ් එක කවුරු වගේ කියන්නේ ඒකට ඒකයි ප්‍රශ්නේ හරි මෙතනින් නැත්තම් පටන් ගෙන යන්න පුළුවන් ඒක දවසම වුණාට මෙතෙන් වෙන්න තමයි විස්තර නගලන්නේ මේ එන්තල්පි පර්යාසය ඒක තමයි මේ පාඩම විස්තරම උනා මෙතෙන් දෙන්න තමයි අර උදේ ඉඳන් කී ආවේ සංකේ කියන්නේ මෙහෙම එකක් ශක්තිය කියන්නේ මෙහෙම එකක් තාප සංක්‍රමණයේ තාප භූමාරු කරනවායි සත්‍යාවර්ත ප්‍රතික්‍රියාවයි ඉබේ සිද්ධ වෙන ඒවායි ස්වයන් සිද්ධ නැහැ තාපවශෝෂකයි තාප දායකයි කී ආවේ මේ මෙතෙන් දෙන්න තමයි ඇත්තටම right එන්තල්පි හා එන්තල්පි පර්යාසය ආගන්න කතාව එන්තල්පි කියලා කියන්නේ නියත පීඩනයක් යටතේ නියත පීඩනයක් යටතේ පද්ධතියක අඩංගු වෙලා තියෙන ශක්තිය නියත පීඩනයක් යටතේ පද්ධතියක අඩංගු වෙලා තියෙන ශක්තිය තමයි එන්තල්පි කියලා හඳුන්වන්නේ අපි කලින් කතා කරන්නේ ශක්තිය කියන එක අර අභ්‍යන්තර ශක්තිය කියන එක අන්න ඒක තමයි නමුත් ඒක නියත පීඩන ශක්තියක තියාගෙන ඉන්න ඕනේ නියත පීඩනයක් කරගෙන නම් තියාගෙන ඉන්නේ ඒ ශක්තියටම තමයි අපි එන්තල්පි කියලා කියන්නේ හැබැයි නියත පීඩනයක් යටතේ පීඩනය වෙනස් වෙන්න බෑ එහෙනම් එන්තල්පි විපර්යාසය කියන්නේ මොකද නියත පීඩනයක් යටතේ සිදුවන රසායනික ප්‍රතික්‍රියාවක සිදුවන ශක්ති විපර්යාසය අර අපි කලින් ගන්නේ කරන්නේ ඩෙල්ටා Q කියලා එකක් ඒ ඩෙල්ටා Q කියන එක නියත පීඩනයක් යටතේ කරන වෙලාවට අපි යාට කියන්නේ එන්තල්පි විපර්යාසය කියලා ශක්ති විපර්යාසය කියලා කියන්නේ නෑ විශේෂත්වයේ තියෙන පීඩනය නියත කරගන්න එක තමයි පීඩනය නියත කරගත්තාම වතනේ ශක්තිය කියන එකෙන් එන්තල්පියට මාරු වෙනවා ශක්ති විපර්යාසය එන්තල්පි විපර්යාසය කියන එකට මාරු වෙනවා තේරෙනවද මේ කතාව තේරෙනවද right කියන්නේ එන්තල්පි හා එන්තල්පි විපර්යාසය කියන්නේ නියත පීඩනයක් යටතේ පවතින පද්ධතියක ශක්තිය නියත පීඩනයක් යටතේ පවතින පද්ධතියක ශක්තිය
නියත පීඩනයක් යටතේ පවතින පද්ධතියක ශක්තිය එන්තල්පිය ලෙස හඳුන්වයි. එන්තල්පිය ලෙස හඳුන්වයි. එන්තල්පිය ලෙස හඳුන්වයි. රුලක් කරලා ලියන්න ඊළඟට නියත පීඩනයක් යටතේ සිදුවන ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසය. නියත පීඩනයක් යටතේ සිදුවන ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසය. ශක්ති විපර්යාසය එන්තල්පි විපර්යාසය ලෙස හඳුන්වයි. නියත පීඩනයක් යටතේ සිදුවන පද්ධතියේ ප්‍රතික්‍රියාවක ශක්ති විපර්යාසය එන්තල්පි විපර්යාසය ලෙස හඳුන්වයි. right. එතකොට මේ පාඩමේදී අපි කරන්නේ ඔය කියන එන්තල්පි විපර්යාසය ගණනය කිරීම. හරි? එන්තල්පි විපර්යාසය ගණනය කිරීම එක එක ආකාරයේ එන්තල්පි තියෙනවා. සම්මත උත්පාදන එන්තල්පි, සම්මතතරන් උත්පාදන එන්තල්පිය, බන්ධන විකරණ එන්තල්පිය, ඉලෙක්ට්‍රෝනකරණ එන්තල්පිය, අයනීකරණ එන්තල්පිය, ද්‍රාවණ එන්තල්පිය, සජලන එන්තල්පිය, එතකොට වාෂ්පීකරණ එන්තල්පිය, විලවන එන්තල්පිය, ඔය ආදී වනාදී වශයෙන් ඉතා විශාල ප්‍රමාණයක් අයනික එන්තල්පිය, දැලිස් එන්තල්පිය, ඒ කතන්දර ගොඩාක් යනවා. අයනීකරණ එන්තල්පිය යනාදී වශයෙන් හැම එකක්ම ශක්ති විපර්යාස. නමුත් මොකක් යටතේද? නියත පීඩනයක් යටතේ. නියත පීඩනයක් යටතේ ශක්ති විපර්යාස තමයි කතා කරන්නේ. හරි? ගානේ හදන්න තියෙන්නේ ඔය එන්තල්පි විපර්යාසයක එන්තල්පි අධ්‍යයනය හොයාගන්න තමයි තියෙන්නේ. හරි ආකාර කීපයක් තියෙනවා ගණන් හදන්න පුළුවන්. ඒ සියල්ලම අපි අද නම්බරේ ලබන සතියේ කතා කරන්න පුළුවන් වෙයි. එන්තල්පි විපර්යාසය ගණනය කිරීමේ පොඩි අනුමාත්‍රාවක් ගන්න. මේක අපි භාවිතා කරන්නේ නැතිව කරන්න බෑ. එන්තල්පි විපර්යාසය ගණනය කිරීම. දැන් අර ශක්ති විපර්යාස ගණනය කරේ කොහොමද? ප්‍රතිඵලවල ශක්තියෙන්, ඒ කියන්නේ අවසන් අවස්ථාවේ ශක්තියෙන් ආරම්භ අවස්ථාවේ ශක්තිය අඩු කරලා මේක නියත පීඩනයක් යටතේ කරන කතාවක්. මේ කියන්නේ එන්තල්පි කියන්නේ නියත පීඩනයක් යටතේ. එහෙනම් නියත පීඩනයක් යටතේ ප්‍රතිඵලවල ශක්තිය දන්නවා නම් ඒකේ නියත පීඩනයක් යටතේ ප්‍රතික්‍රියාවල ශක්තිය අඩු කරපුවාම මට එන්න නැහැ නියත පීඩනයක් යටතේ ඒ ක්‍රියාවලියේදී වෙන තියෙන ශක්ති විපර්යාසය, ශක්ති වෙනස. ඒවත් කවුද? එන්තල්පි විපර්යාසය. එන්තල්පි විපර්යාසය. ඒ කියන්නේ ඩෙල්ටා මට ගන්න පුළුවන්. ඩෙල්ටා එක මට ගන්න පුළුවන්. සිග්මා කියන එක තේරුම මොකක්ද? සිග්මා හමුන අවුල ගන්න ඕනේ. සිග්මා දාන්න මොකටද? සිග්මා මෙන්න මෙහෙම එකක් දාන්නකො. සිග්මා ඔයිට වඩා ටිකක් සංකේත වෙනස්. මොකද? සිග්මා මොකද තේරුම? සිග්මා කියන්නේ ඉන්න ඔක්කොමලා ප්‍රතිඵල එකක් නෙවෙයි මම ප්‍රතිඵල කීපයක් වෙන්න පුළුවන් සමහර වෙලාවට ප්‍රතික්‍රියා. හරි. අපි පිළිතුරු කරපු ප්‍රතික්‍රියා මත ගන්නේ මේ රෙඩොක්ස් වලදී. ප්‍රතිඵල කීපයක් වෙන්න පුළුවන්. ඒ ඉන්න සියලුම ප්‍රතිඵල දෙන්නේ නියත පීඩනයක් යටතේ ශක්තිය කියන ගමන එන්තල්පි. ඒ සියල්ල කියන එක තමයි නිරූපණය කරන ප්‍රතිඵල. එච්චර පොඩි වැඩි මොනවද? අඩු කරන්න සිග්මා නියත පීඩනයක් යටතේ ඉන්න ප්‍රතික්‍රියකවල සියලුම ප්‍රතික්‍රියකවල ශක්තිය නා ප්‍රතික්‍රිය. ප්‍රතිඵලවල එන්තල්පීන්ගේ එකතුවෙන් මේ කියලා තියෙන ප්‍රතිඵලවල එන්තල්පීන්ගේ එකතුවෙන් අඩු කරන්න ප්‍රතික්‍රියකවල එන්තල්පීන්ගේ එකතුව කියලා යොයි කියලා තියෙනවා. හරි. දැන් මේවා ගණනය කිරීම අපිට ලියන්න. ප්‍රතිඵලවල එන්තල්පීන්ගේ එකතුවෙන් සියලුම ප්‍රතිඵලවල එන්තල්පීන්ගේ එකතුවෙන් සියලුම ප්‍රතිඵලවල එන්තල්පීන්ගේ එකතුවෙන් සියලුම ප්‍රතික්‍රියකවල එන්තල්පීන්ගේ එකතුව අඩු කළ විට ප්‍රතික්‍රියාවේ එන්තල්පි විපර්යාසය ගණනය කළ හැක.
නමුත් ඒකට අපි අනිවාර්යයෙන් මේක එන්තල්පිය මොනවද ගණන් ගන්න අවශ්‍යයි. එන්තල්පිය ගණන් ගන්න අවශ්‍යයි. ගන්න නැත්නම් අද කරලා හොයන්න බෑ. ඊළඟ අනුමාතුකාව සම්මත එන්තල්පිය හා සම්මත එන්තල්පි විපර්යාසය. සම්මත එන්තල්පිය හා සම්මත එන්තල්පි විපර්යාසය. මෙන්න සංකේතය. සම්මත එන්තල්පිය කියලා වරහන් ඇතුලේ H මෙන්න මෙහෙම බිඳුවක් දානවා උඩින් දාලා මෙහෙම කපනවා. සම්මත එන්තල්පිය සම්මත එන්තල්පි විපර්යාසය කියන්නේ මෙහෙම. ඩෙල්ටා H හයි බිඳුව දානවා එහෙම කපනවා. හරි ස්ටෑන්ඩඩ් කියන සම්මත කියන එක පෙන්වන්නේ. යන්න එන්තල්පිය පහත සාධක මත රඳා පවතී. එන්තල්පිය පහත සාධක මත රඳා පවතී. එනම් එන්තල්පිය පහත සාධක මත රඳා පවතී. එනම් මෙම සාධක වෙනස් වන විට මෙම සාධක වෙනස් වන විට මෙම සාධක වෙනස් වන විට එන්තල්පි අගය වෙනස් වීම සිදුවේ. එන්තල්පි අගය වෙනස් වීම සිදුවේ. එන්තල්පි අගය වෙනස් වීම සිදුවේ. යන්න ඕනෑම අවස්ථාවක එන්තල්පි අගයන් නියතව පවත්වා ගැනීම සඳහා ඕනෑම අවස්ථාවක එන්තල්පි අගයන් නියතව පවත්වා ගැනීම සඳහා සාධක සඳහා සම්මත තත්ත්ව භාවිතා කරයි. සාධක සඳහා සම්මත තත්ත්ව භාවිතා කරයි. සම්මත තත්ත්ව භාවිතා කරයි. දැන් හිතාමුකෝ ලංකාවේ එකක් හොයන්න යනවා කියලා මේ එන්තල්පි කතාව. ඒක තමයි මෙහෙ වෙනකොට එකම අගේ වෙන්න නෑ. ඇමරිකාවේදී කරද්දිත් එකම අගේ වෙන්න නෑ. නැත්තම් මෙහෙ එහෙමනේ දත්තම උපමාරු කරගෙන හරි මොකක් හරි එක්ක පරීක්ෂණයක් ගැන සාකච්ඡා කරනවා කියලා තමයි උන්ට විනාඩියක් ටිකක් මෙහෙම විනාඩියක් ටිකක්. ඒක වෙනස් වෙන්නේ අර කිව්ව සාධක ටික වෙනස් වෙලා යනකොට. එහෙනම් එකම සාධක නිමින් වලින් පවත්වා ගත්තොත් අපිට ඕනෙම කරගදී ඒ කියන අගයන් එකම අගයන් ගන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ. රයිට් සාධක ටික කියන්නේ මේවා. සාධක ටික කියන්න පළවෙනි එක ගන්න පීඩනය. පළවෙනි එක පීඩනය. සාධක. පළවෙනි එක පීඩනය. පීඩනය හරි. පීඩනය
ඒකට පිළිගන්නේ මෙහෙම සම්මත පීඩනීය ලෙස සම්මත පීඩනීය ලෙස සම්මත පීඩනීය ලෙස සම්මත පීඩනීය ලෙස වායුගෝල පීඩන 1 වායුගෝල පීඩන 1 භාවිතා කරයි. වායුගෝල පීඩන 1යි ඇලෙලා ගන්න මොනවද කියන්නේ 1යි ATM වායුගෝල පීඩන 1යි කියන්නේ 1යි ATM 1.0.1.3යි වැඩි කිරීම 10 5යි පැස්කල්. පීඩනය භාවිතා කරයි. සම්මත පීඩනය නම් 1යි ATM එහෙම නැත්නම් 1.0.1.3 වැඩි කිරීම 10 5යි පැස්කල්. දෙක උෂ්ණත්වය 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 සම්මත උෂ්ණත්වය ලෙස සම්මත උෂ්ණත්වය ලෙස කෙල්වින් 298 සම්මත උෂ්ණත්වය ලෙස කෙල්වින් 298 සෙල්සියස් නම් 25යි සෙල්සියස් නම් 25යි භාවිතා කරයි. එළවලක් ගහලා එකක් දියාගන්න 298යි සෙල්සියස් 25යි භාවිතා කරයි. තුන පදාර්ථ ප්‍රමාණය නැත්නම් එළවලක් ගහලා මවුල ප්‍රමාණය මෙන්න මවුල එකක් සඳහා මවුල එකක් සඳහා මවුල එකක් සඳහා මවුල එකක් සඳහා එන්තැල්පි මවුල එකක් සඳහා එන්තැල්පි විපර්යාසය මවුල එකක් සඳහා එන්තැල්පි විපර්යාසය එනම් මෞලික එන්තැල්පි විපර්යාසය මෞලික එන්තැල්පි විපර්යාසය භාවිතා කරයි. මවුල එකක් පාවිච්චි කරන්න කියන්නේ එය මවුලයකට ජූල් හෝ මවුලයකට කිලෝ ජූල් MOL රින් එක kg MOL රින් එක JMOL රින් එක kg MOL රින් එක මවුලයකට ජූල් හෝ මවුලයකට කිලෝ ජූල් ලෙස ඉදිරිපත් කරයි. දැන් මෞලික එන්තැල්පි විපර්යාසයක් තමයි දෙන්නේ ඈ මොනවද කියන්නේ කියලා බලන්න ලබන සතිය තමයි බලන්න වෙන්නේ. හරි හොඳට මේ ටික කියවගෙන ඉන්න ඕනේ නේද? නැත්te hari පීඩනය hari පදාර්ථ ප්‍රමාණය hari මේක තමයි ප්‍රධානම කට්ටිය ඊළඟ හතරවෙනි එක සාන්ද්‍රණය ඝන ඩෙසිමීටරයට මවුල එකක
සාන්ද්‍රණයක් භාවිතා කරයි. සාන්ද්‍රණයක් සඳහා අර්ථ දක්වයි. සඳහා අර්ථ දක්වයි. සම්මත එන්තල්පි අර්ථ දක්වයි. ගොඩක් වෙලාවට අර තුන තමයි උනාට භාවිතා වෙන්නේ. හරි? ඊළඟ සම්මත භෞතික අවස්ථාව. සම්මත භෞතික අවස්ථාව. දැන් හිතන්නකෝ ප්‍රතික්‍රියකයේ විදියට කාබන් භාවිතා කරන්න කියනවා. ප්‍රතික්‍රියකයේ විදියට කාබන් භාවිතා කරන්න කියනවා. කාබන් ගත්තාම කාබන්ගේ අපිට හම් වෙනවා බහුරූපී ආකාර කාබන් ග්‍රැෆයිට් කාබන් දැන් කාබන් ග්‍රැෆයිට් සහ කාබන් නිකන් දෙකක් හම් වෙනවනේ. එතකොට කොයි කෙනාවද පාවිච්චි කරන්නේ? කොයි කෙනාවද කාබන්ගේ සම්මතෙන් දෙල්ට අර්ථ දක්වලා තියෙන්නේ? මේක ප්‍රශ්නයක්. ඒ නිසා මෙයාලා කියනවා මාර එකක පීඩනයක් යටතේ මාර එකක පීඩනයක් යටතේ ස්වභාවයෙන් ස්ථායීම බහුරූපී ආකාරයේ භෞතික අවස්ථාව තමයි පාවිච්චි කරන්න ඕනේ. හරි. ඒකට කාබන් සොලිඩ් ග්‍රැෆයිට් කාබන් සොලිඩ් නිරම්ම කියන එක තීරණය කරන්නේ මෙන්න මේ මාර එකක පීඩනයක් යටතේ ස්වභාවයෙන් ස්ථායීම බහුරූපී ආකාරය. right. කියන්නේ මෙන්න සම්මත භෞතික අවස්ථාව යන්නේ එකයි බා පීඩනයක් යටතේ සහ එකයි බා පීඩනයක් යටතේ සහ සලකන ඕනෑම උෂ්ණත්වයකදී ස්වභාවයේ ස්ථායීම බහුරූපී ආකාරය පවතින භෞතික අවස්ථාව සඳහා සම්මත එන්තල්පිය අර්ථ දක්වයි. හරි. ඉතන මතක තියාගන්න වෙනම් භෞතික අවස්ථාව ආගන්න හොඳට භෞතික අවස්ථාව කියන එක සම්මත සත්‍යයක් යටතට ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඔයාලා එන්තල්පිය සම්බන්ධ කරගෙන ලියන සියලුම ප්‍රතික්‍රියා වෙන්න පුළුවන් මොකක් හරි ක්‍රියාවලියක් වෙන්න පුළුවන් මොකක් හරි දර්ශනයක් වෙන්න පුළුවන් ශක්තියක් දක්වන දැනක් වෙන්න පුළුවන් ඒ හැම තැනකම ඒ කියන ප්‍රතික්‍රියාවට වෙනතල ඒ කියන මොකක් හරි ප්‍රභේදයට අදාළ භෞතික අවස්ථාව අනිවාර්යෙන් දක්වන්නේ ඒකට ලකුණු හම්බ වෙනවා නැත්නම් ලකුණු නැහැ. හරි? හොඳට මතක තියාගන්න නම් මේ ශක්ති විද්‍යාව යටතේ ලියන ප්‍රතික්‍රියාවල නැත්නම් ප්‍රභේදවල භෞතික අවස්ථාව දැක්වීම අනිවාර්යයි නැත්නම් ලකුණු නැත. රතුබෑන් ලියන්න. රතුබෑන් කලින් ඉස්සෙල්ලා මෙහෙම ලියලා ඉන්න. මේක බැරින් ලියන්න නිකන් කරුවක් දාලා සාමාන්‍යයෙන් මේ පැයෙන් ලියන්න. සංසුද්ධතාවයේ 100% ලෙස සලකනු ලබයි. ඔක්කොම කලින් කරුවක් දාගෙන යන්න. සංසුද්ධතාවයේ 100% ලෙස සලකනු ලබයි. රතුබෑන් ලියන්න.
මෙන්න ඒකකයේ යටතේ මෙන්න ඒකකයේ යටතේ මේ ඒකකයේ යටතේ ලියනු ලබන ප්‍රතික්‍රියා ලියනු ලබන ප්‍රතික්‍රියා ලියනු ලබන ප්‍රතික්‍රියා ක්‍රමාවක් විවිධ ප්‍රභේදවල එන්තල්පි අගයන් දැක්වීම විවිධ ප්‍රභේදවල එන්තල්පි අගයන් දැක්වීම ආදීදී අනිවාර්යෙන්ම භෞතික අවස්ථාව දැක්විය යුතුමය භෞතික අවස්ථාව දැක්විය යුතුමය ලකුණු නැත්නම් භෞතික අවස්ථාව දැක්විය යුතුමය උගක් කරලා ලියන මෙහෙම සාමාන්‍ය තැනින් ඉහත සඳහන් කළ සම්මත තත්ත්වය යටතේ ඉහත සඳහන් කළ සම්මත තත්ත්වය යටතේ ඉහත සඳහන් කළ සම්මත තත්ත්වය යටතේ පද්ධතියක් සතු එන්තල්පිය සම්මත එන්තල්පිය ලෙසද ක්‍රමාවක් සම්මත තත්ත්වය යටතේ සිදුවන ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය සම්මත තත්ත්වය යටතේ සිදුවන ප්‍රතික්‍රියාවක එන්තල්පි විපර්යාසය සම්මත එන්තල්පි විපර්යාසය ලෙස හඳුන්වයි right okay ලියන්න මෙහෙම යටින්ම ලියන්න එහෙනම් ඩෙල්ටා x සම්මත සමානයි සිග්මා x සම්මත ප්‍රතිඵල ඍණ සිග්මා x සම්මත ප්‍රතික්‍රියා ඩෙල්ටා x සම්මත සමානයි සිග්මා x සම්මත ප්‍රතිඵල සිග්මා x සම්මත ප්‍රතික්‍රියාව අර කියපු තත්ත්වයට තේ ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න අවශ්‍යයි මේක යටින්ම ලියන්න ස්වභාවයේ පවතින ක්‍රියාවලිය වලට විවිධ ප්‍රතික්‍රියාවල ලියන හිතවන ස්වභාවයේ පවතින විවිධ ප්‍රතික්‍රියාවලට ගැළපෙන පරිදි එන්තල්පි ආකාර කීපයක් හඳුන්වා ඇත. එන්තල්පි ආකාර කීපයක් අර්ථ දක්වා ඇත. ඔන්න දැන් තමා පාඩම
හරියට පටන් ගන්න තියෙන්නේ. හරි මේ දක්වා එතකොට කරගෙන ආවේ පාඩම ගාන හදන්න ඔයාලට අවශ්‍ය කරන දැනුම සහ මොනවාරි සිද්ධාන්තයක් පැහැදිලි කිරීමට අවශ්‍ය වෙන දැනුම. පැහැදිලි කරන්න අවශ්‍ය වෙන දැනුම ලබා දෙන එක තමයි කරේ. හරි පාප අවශෝෂණය කියන්නේ මොකද්ද? පාප විමෝචනය කියන්නේ මොකද්ද? පාප අවශෝෂණයක පද්ධතිය හැසිරෙන්නේ කොහොමද? විමෝචනයක පද්ධතිය හැසිරෙන්නේ කොහොමද? උෂ්ණත්වය වෙනස් කරගන්නේ කොහොමද? ඒ දේවල් ටික තමයි කතා කරේ. අපිට ඊළඟට කතා කරන්න තියෙන්නේ දැන් මේ සියලුම දැනුමත් එක්ක ගිහින් ඉවරලා එක් ආකාරයේ සිද්ධ වෙන ක්‍රියාවල එක් ආකාරයේ සිද්ධ වෙන ක්‍රියාවල සඳහා මෙන්න මෙයා හොයන්නයි සම්මත තත්ත්වයකට එන්තල්පි විපර්යාසය. සමහර ලාවට ප්‍රභේදයක් උත්පාදනය කිරීමක් වෙන්න පුළුවන්. NH3 හදන එක. හරි. නැත්නම් CO2 හදන එක. කාබන් නාභය කෙනෙක් දහනය කරවුවොත් මොන වගේ එන්තල්පි විපර්යාසයක්ද? දහන එන්තල්පි. හරි කලින් කරන උත්පාදනය එන්තල්පි. බන්ධන කැඩුණොත් මොන වගේ එකක්ද? බන්ධන විඝටන එන්තල්පි. බන්ධන හැදුණොත් බන්ධන එන්තල්පි. අයනීකරණය කරවුවොත් පළවෙනි අයනීකරණය නම් පළවෙනි අයනීකරණ එන්තල්පි. දෙවෙනි අයනීකරණ එන්තල්පි. ඉලෙක්ට්‍රෝන කරන එන්තල්පි. ද්‍රාවණය කරවුවොත් ද්‍රාවණ එන්තල්පි. ජලයේ ජීවනවල ජලයත් එක්ක බන්ධන හදාගත්තා. හදලන එන්තල්පි. හරි. ඝනයක් වාෂ්ප කරවුවොත් ඝනයක් වාෂ්ප කරනවා මොකද කියන්නේ? ඝනයක් වාෂ්ප කිරීම. ඝනයක් වායු අවස්ථාවට පත් කරන එක. සාමාන්‍යයෙන් ඝන ද්‍රව වායුනේ. ඝනේ සුළුම වායු කරවුවොත් ඌර්ධෝපාතනය. එහෙනම් ඌර්ධෝපාතනය එන්තල්පි. ද්‍රවයක් වාෂ්ප කරවුවොත් වාෂ්පීකරණ එන්තල්පි. ඝනයක් ද්‍රව කරවුවොත් විලයන එන්තල්පි. යනාදී වශයෙන් ස්වභාවයේ අපිට හමු වන විවිධාකාරයේ ක්‍රියාවලිය සඳහා විවිධාකාරයේ ප්‍රතික්‍රියා සඳහා එන්තල්පි විපර්යාස අර්ථ දක්වලා තියෙනවා. අපි ඒ ටික කතා කරමු ඊළඟ දවසේ. හරි පළවෙනි එක ලියලා තියන්න. සම්මත උත්පාදන එන්තල්පිය. සම්මත උත්පාදන එන්තල්පිය. උත්පාදන එන්තල්පිය. එතකොට වරහන් ඇතුළේ මෙයාගේ සංකේතය වරහන් ඇතුළේ මෙයාගේ සංකේතය දාගන්න ඩෙල්ටා H සම්මත F ඩෙල්ටා H සම්මත